ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියන එක මුලින් ඉඳන් අගට අයිඩියා එකක් තියෙනවනේ. ඕස්ට්‍රේලියාවට එන්න පාත් එකක්. වෙනස මොකක්ද? ගොඩක් ඒවා පර්මනන්ට් රෙසිඩන්සි ඩිරෙක්ට් හම්බ වෙනවා. එතන ඉහාට PR එක ගන්න පුළුවන්. 191 ඇප්ලයි කරන්න අපි අවුරුදු 3කට පස්සේ මේ ප්‍රොසෙස් එක ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් කොහොමද මේ ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරන්නේ? අපිට ඕනේ ස්කිල් ඇසස්මන්ට් එකක්. පොයින්ට් සිස්ටම් එක ගැන පොඩ්ඩක් කතා කරත් කැටගරි වලට අනුව තමයි පොයින්ට්ස් දෙන්නේ. අපේ ඒජ් එකට ලකුණු දෙන්නේ. තමන්ගේ පොයින්ට්ස් කොහොමද කියලා කැල්කියුලේට් කරලා බලන්න පුළුවන්. දැන් ඔයා මැරිඩ් නැත්තම් මොකද වෙන්නේ? ෆයිනල් අවුට්කම් එකම ගන්න ලේසි මොනි. මට ඉන්විටේෂන් එකක් ගන්න පුළුවන්ද කියලා අපිට චෙක් කරගන්න විදිහක් තියෙනවද? ඔස්ට්‍රේලියන් ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන්ම data එළියට දීපු එන්ඩ් පොයින්ට් එකක් තියෙනවා. ඕන ડોකියුමන්ට්ස් මොනවාද? මැරිජ් සර්ටිෆිකේට් එකත් ඉංග්‍රීසි වලින් ගන්න. ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක. ඒකට ඔයාලට පුළුවන් ප්‍රැක්ටිස් කරලා PT වල ස්කෝර් එක වැඩි කරගන්න. EY එක ලොග් කරද්දී ෆී එකක් තියෙනවද? නෑ. ටිප්ස් තියෙනවද එතනදී කරන්න ඕන? බොරු දාන්න හොඳ නෑ. ප්‍රී ඉන්විටේෂන් එක ඇක්සෙප්ට් කරාට පස්සේ අපිට ෆයිනල් ඉන්විටේෂන් එක එනවා. ඔක්කොම දේවල් කම්ප්ලීට්. Welcome to Beyond Borders. අද එපිසෝඩ් එක අපේ usual episodes වලට වඩා ටිකක් වෙනස්. ඒකට හේතුව අද අපි කතා කරන්නේ කිසිම රටක experience එක ගැන නෙවෙයි. ඉතින් අපි ඕස්ට්‍රේලියා ගැන කතා කරපු එපිසෝඩ් එකේදී අපි skilled migration program එක ගැන කතා කරමු. නිසා ගොඩක් අය YouTube එකේ comments වලින් අපෙන් අහලා තිබ්බා මොකද්ද මේ skilled migration program එක කියන්නේ කියලා. ඊට පස්සේ TikTok එකේ අපිට ගොඩක් messages ආවා කොහොමද මේ skilled migration program එකට apply කරන්න කියලා. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ skilled migration program එකේ ගිහිල්ලා වීසා එක ග්‍රාන්ට් වුණ කෙනෙක් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියලා පොඩ්ඩක් කතා කරන්න. ඉතින් අද ඒ ගැන කතා කරන්න අපිත් එකතු වෙන්නේ අනුෂ්ක සේනාරත්න. අනුෂ්ක දැනට ඉන්නේ සිංගප්පූරුවල. ඉතින් එයා ළඟදී මේ ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරලා එයාට ඉන්විටේෂන් එකක් ඇවිල්ලා එයාගේ වීසා එක එයා ලොජ් කරලා දැන් එයාට ළඟදී වීසා එක ග්‍රාන්ට් වෙලා එයා ඕස්ට්‍රේලියාව වලට මයිග්‍රේට් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක්. ඉතින් අපි හිතුවා එයාට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ගොඩක් දේවල් ඇති කියලා මේ ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක ගැන. ඉතින් ඒ නිසා අද අනුෂ්ක අපිත් එක්ක ජොයින් වෙනවා ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරන්න. ඉතින් අපි දැන් ඒ කොන්වර්සේෂන් එකට යමු. අනුෂ්ක ඉතින් කොහමද? හොඳයි ඊළඟ. කොහොමද වැඩ? ඉන්නවා හොඳින් ඉන්නවා ආත් හොඳින් ඉන්නවා. ඉතින් අපි ඉස්සෙල්ලාම එහෙනම් පටන් ගමු. දැන් ඔයාට ඔයා ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරලා දැන් ඔයාට වීසා එක ලැබිලා ඔයා තාම ඕස්ට්‍රේලියාවට මූණ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔයාට ඕස්ට්‍රේලියා ගැන කතා කරන්න අයිඩියා එකක් නැහැ. හැබැයි ඔයාට දැන් ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියන එක මුලින් ඉඳන් අගට අයිඩියා එකක් තියෙනවානේ. ඉතින් අපි ඉස්සෙල්ලාම පටන් ගමු ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ මොකක්ද කියන එක. මොකක්ද ඒකේ අයිඩියා එක මොන වගේ වීසා කැටගරිස් තියෙන්නේ? අපි හයි ලෙවල් අයිඩියා එකක් දෙමු මොකක්ද මේ වීසා කැටගරි එක කියලා. ඇතරම කියන්නේ ඕස්ට්‍රේලියාවට ඒගොල්ලන්ට ඕන කියන්නේ ඔකියුපේෂන් ලිස්ට් එකක් තියෙනවා. ඒගොල්ලන්ට කියන්නේ ඕස්ට්‍රේලියාව ඇතුලෙන් හොයාගන්න බැරි. ඒකට ඒගොල්ලෝ allow කරනවා අනික් රටවල ඉන්න ඒ කියන්නේ මොන හරි ස්කිල් එකක් ගත්ත අයට ඕස්ට්‍රේලියාවට එන්න පාත් එකක්. ඒක තමයි ඇත්තටම ස්කිල් මයිග්‍රේෂන් කියන්නේ. ඒකට ඇත්තටම වීසා කැටගරිස් ගොඩක් තියෙනවා. මේන්ම වීසා කැටගරිස් තුනක් තමා 189, 190 and 491 කියන්නේ. ඊට අමතරව තව සබ් කැටගරිස්ුත් තියෙනවා. ඒකට මේන්ම ඕස්ට්‍රේලියාවෙන් පිට ඉන්න කෙනෙක්ට ඒ කියන්නේ ඒගොල්ලෝ ලොකු කෝට් එකක් දීලා ගන්න පුළුවන් විදිහට හදලා තියෙන වීසා කැටගරි තුනක් තමා ඒ තුන. ඒක තමයි මේන් අයිඩියා එක. එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් ඕස්ට්‍රේලියාව වලට ගොඩක් අය යන එක වීසාස් තියෙනවානේ. දැන් ස්ටුඩන්ට් වීසා තියෙනවා. එතකොට තව වර්ක් වීසාස් තියෙනවා. එතකොට ඒවත් එක්ක මේ ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකේ දෙන වීසා වල තියෙන වෙනස මොකක්ද? නිකන් මොකක් හරි වෙනසක් තියෙනවද? දැන් හිතන්න අපි රටට මයිග්‍රේට් වුණාට පස්සේ ඒ රටේ සිස්ටම් එකෙන් අපිට හම්බෙන බෙනිෆිට්ස් වල හරි ඒ වගේ මොන හරි වෙනස්කම් තියෙනවද වෙන වීසාස් වලට වඩා මේ ස්කිල් මයිග්‍රේෂන් කැටගරි එකෙන් යනකොට? මේන්ලිම ගත්තොත් ස්කිල් මයිග්‍රේෂන් කැටගරි එකේ තියෙන වීසා ගොඩක් ඒවා පර්මනන්ට් රෙසිඩන්සි ඩිරෙක්ට් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා ඕස්ට්‍රේලියාවට යන්න කලින්ම ඔයාට ඕස්ට්‍රේලියාවේ PR එක හම්බ වෙනවා. එතකොට ඒකත් එක්ක බෙනිෆිට්ස් ගොඩක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙනවා මෙඩිකෙයා ඊළඟට ඔයගේ ඩිපෙන්ඩන්ස් රැනවා නම් ඩිපෙන්ඩන්ස්ලට ෆුල් වර්ක් රයිට්ස් හම්බ වෙනවා. ඊළඟට ඔයගේ අවුරුදු 18ට වඩා අඩු චිල්ඩ්‍රන්ස් රැනවා නම් ඒගොල්ලන්ට ෆ්‍රී এডুকেෂන් හම්බ වෙනවා. ඊට අමතරව ඇත්තරම ඩිපෙන්ඩන්ට් කියන්නේ එයාටත් හම්බෙන්නේ කෙලිම PR එකක්. ඒ කියන්නේ මේ ඩිෆරන්ස් එකක් නැහැ. මෙයා මේන් ඇප්ලිකන්ට් මෙයා ඩිපෙන්ඩන්ට් එහෙම කියලා. PR පාත් එකේ යනකොට ෆැමිලි එකටම හම්බෙන්නේ PR එක. මොකද දැන් අපි එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ස්ටුඩන්ට් හරි තව තියෙනවා 482 කියලා වීසා එකක්. ඒ කියන්නේ එම්ප්ලොයි කෙනෙක් ස්පොන්සර් කරලා ගන්න. ඒ වගේ වීසා බැලුවොත් ඒ වගේ තියෙන වෙනස ඔයා යනකොට ඔයා restrictions තියෙනවා. example එකකට ස්ටුඩන්ට් ගියොත් ඔයාගේ පාර්ට්නර්ට full time work කරන්න පුළුවන්. හැබැයි ඔයාට තියෙන්නේ limited work hours ගන්න. මම දන්න විදිහට පැය 20ක් ඒ වගේ.
ඊළඟට තව එකක් තමා මෙඩිකෙයා හම්බ වෙන්නේ නැහැ. තව එකක් තමයි කියන්නේ සමහර ස්ටේට්ස් වල ස්ටුඩන්ට්ස්ලාට කියන්නේ ස්ටුඩන්ට්ස්ලාගේ චිල්ඩ්‍රන්ස්ලා ඉන්නවනේ ඒගොල්ලන්ටත් ස්කූල් ෆීස් ගෙවන්න ඕනේ. අන්න ඒ වගේ තියෙනවා. හැබැයි මේ PR පාත්‍රයේ එකේ තියෙන මේන්ම විස දෙක තමයි 189 190 ඊට අමතරව 491 කියලා එකක් තියෙනවා. ඒක ඇත්තටම PR එකට පාත් එක තියෙන ටෙම්පරරි විසා එකක්. ඒකෙත් ඔය ෆීචර්ස් ඔක්කොම කියන්නේ බෙනිෆිට්ස් ඔක්කොම හම්බ වෙනවා. මෙඩිකෙයා පබ්ලික් ස්කූල් ෆ්‍රී අන්න ඒ වගේ. එතකොට දැන් කිව්වා වගේ 189 190 කියන්නේ ඩිරෙක්ට් PR එකක්. එතකොට දැන් එතනත් කැටගරිස් දෙකක් තියෙනවානේ. ඒතර මේ දෙකේ වෙනස්කම් මොනවාද කියලා අපි පොඩ්ඩක් බලුවොත්. ඔව් 189 කියන්නේ ඇත්තටම ඒක ඕස්ට්‍රේලියන් ෆෙඩරල් ගවර්න්මන්ට් එකෙන්ම තමයි වාටේ වීසා එකට අප්ලයි කරන්න ඉන්විටේෂන් එක හම්බ වෙන්නේ. හැබැයි 190 කියන්නේ ඒක ස්ටේට් වයිස්. දැන් ඔයගොල්ලෝ හැම ගොඩක් අය දන්නවා ඇති ඕස්ට්‍රේලියාවේ ස්ටේට්ස් තියෙනවා 6ක් 7ක් වගේ මට මතක විදිහට. එතකොට ඔය 190 491 වීසා දෙකටම ස්ටේට් එකකින් අපිට ඉන්විටේෂන් එකක් එන්න ඕනේ වීසා එකට ඇප්ලයි කරන්න. ඊළඟට 189 එකේ වෙනස තියෙන්නේ එහෙම ස්ටේට් එකකින් ඉන්විටේෂන් එකක් ඕනේ නැහැ. ඒක ෆෙඩරල් ගවර්න්මන්ට් එකෙන්ම තමයි ඉන්විටේෂන් එක එන්නේ. අනික ඒක තව කියනවා ඒක පොයින්ට් ටෙස්ටඩ් කියලා. කියන්නේ 189 එකට මේන්ලිම බලපාන්නේ වගේ පොයින්ට්ස් ගන්න විතර. හැබැයි 190 වීසා එකයි 491 වීසා එකයි ගත්තොත් ඔයාට පොයින්ට්ස් තිබ්බත් ස්ටේට් එකේ ප්‍රෙෆරන්ස් එක මත ඔයාට ඉන්විටේෂන් එකක් එන නොවන එක හදාපවතින්න පුළුවන්. ඒ දෙක තමයි මේන්ම ඩිෆරන්ස් එක. හරි. එතකොට අපි එතන වෙනස්කම් බලුවොත් 189 කියන්නේ ෆෙඩරල් ගවර්න්මන්ට් එකෙන් එකක්. එතකොට ඒ වීසා එක ඇවිල්ලා මුළු ඕස්ට්‍රේලියාවටම ලැබෙන PR එකක් වගේ. ඒතර 190 එක ගත්තොත් ස්ටේට් එකෙන් ඉන්විටේෂන් එනවා නිසා අපිට ස්ටේට් එකෙන් දෙන PR එකක් වගේ අයිඩියා එකක් තමයි එතන තියෙන්නේ. එතකොට දැන් ඔතන 491 190 දෙකටම ස්ටේට් එකෙන් ඉන්විටේෂන් එකක් එන්න ඕන කියලා වා කිව්වනේ. එතකොට එතන ඒ වීසා කැටගරිස් දෙකේ වෙනස මොකද්ද? කියන්නේ දැන් අපිට දැන් එක වෙනසක් ඔය ඉස්සෙල්ලා කිව්වා 491 කියන්නේ පර්මනන්ට් රෙසිඩන්සි එකක් නෙමෙයි, පර්මනන්ට් රෙසිඩන්සි එකට තියෙන පාත් එකක්. ඒ හැර තව මොන හරි වෙනස්කම් තියෙනවද 491 වීසා එකේ අපි රටට මයිග්‍රේට් වුණාට පස්සේ ජීවත් වෙද්දී තියෙන වෙනස්කම්? ඔව් ඒක ඇත්තටම තව වෙනස්කම් කීපයක්ම තියෙනවා. එකක් තමයි ඔය කියන්නේ 190 වීසා එක හම්බුනොත් ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ඩිරෙක්ට් PR එකක්. and ඒක ඊළඟට ඩිරෙක්ට් PR එකක්. ඒක හම්බ වෙන ස්ටේට් එකේ ඔයාට ඉන්න ඕනේ කියලා නැහැ. මොකද මේ ඒ කියන්නේ ඇත්තටම මේගොල්ලෝ කියන්නේ එතන තියෙන්නේ නිකන් මොරල් ඔබ්ලිගේෂන් එකක්. ඒ කියන්නේ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් විතරයි ස්ටේට් එකත් එක්ක ඔයාට ඉන්විටේෂන් එක හම්බ වෙච්ච හන්ද එකේ ඉන්න. ඒ වුණාට ස්ටේට් මාරු කරන්න ඉන්නවා. හැබැයි ස්ටේට් එකේ ඉන්න අයත් ඉන්නවා ඉන්විටේෂන් එක ආපුම වීසා ග්‍රාන්ට් වුණාට පස්සේ. හැබැයි 491 ඒ වගේ නෙමෙයි. ගොඩක් වෙලාවට එක්සැම්පල් එකක් විදියට ගත්තොත් ක්වීන්ස්ලන්ඩ්, නෝර්තන් ටෙරිටරි වගේ ඒවෙන් ඔයාට 491 එකක් ආවොත් ඒගොල්ලෝ ඉන්විටේෂන් එක අප්‍රූව් කරන්න කලින් ඔයාගෙන් රිටන් ඩොකියුමන්ට් එකක් ගන්නවා. ඔයා මෙහෙම අවුරුදු 2ක් හරි 3ක් හරි මේ ස්ටේට් එකේ මේ වීසා එකෙන් ඉන්නවා කියලා. ඊළඟට ඊට අමතරව ඒ ස්ටේට් එකේ ඉන්න එකටත් අමතරව 491 වීසා එකේ තව මේ වෙනස්කමක් තමයි ඔයාට මේන් CDB ඒරියාස් වල ඉන්න බෑ ඕස්ට්‍රේලියාව වල. ඒ කියන්නේ සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බන් කියන CDB ඒරියා වල ඉන්න බෑ. ඔයාට ඉන්න පුළුවන් රීජනල් ඒරියාස්. හැබැයි අර සමහර කට්ටිය මේක වැරදියට තේරුම් ගන්නවා රීජනල් ඒරියා එකක් කිව්වහම නිකන් ගමක් වගේ කියලා. එහෙමත් නෙමෙයි ඇත්තටම. දැන් ඇඩිලේඩ්, පර්ත්, ඊළඟට ඩාවින්, හොබාට් ඒ ටික ගත්තත් මේ ඒකත් රීජනල් ඒරියා එකකට තමයි ඇඩ් වෙන්නේ. හැබැයි ඒවා ඇත්තටම හොඳම ඒ කියන්නේ ෆැසිලිටිස් තියෙන මේ ඒරියාස්. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ලංකාවේ කොළඹ වගේ ඊටත් වඩා දියුණු සමහරලාට ඒරියාස් තමයි ඇඩිලේඩ්, පර්ත්, ඔය ඊළඟට ඩාවින් ඔය ඒරියාස් ටික. ඊට අමතරව දැන් ඔයා හිතන්නකෝ ඔයාට නිව් සවුත් වේල්ස් හරි වික්ටෝරියා වලින් 491 එකක් ආවා කියලා. එතකොට ඔයාට ඇත්තටම දැන් නිව් සවුත් වේල්ස් වලින් આવොත් සිඩ්නි වල ඔයාට ඉන්න බෑ. සිඩ්නි CDB එකේ. සිඩ්නි CDB එකෙන් එළිය තියෙන මේන් ටවුන් එක, ඒ කියන්නේ රීජනල් කියලා ඒගොල්ලෝ ඩිෆයින් කරලා තියෙනවා. සිටිස් ටිකක් පෝස්ටල් කෝඩ් එක. ඒ කියන්නේ මේජර් රීජනල් සිටිස් උයි රීජනල් ඒරියාස් උයි කියලා. ඔයාට ඒ ඕන එකක ඉන්න පුළුවන්. ඊළඟට ඒකේ තියෙන අනික් එක තමයි ඔයා ජීවත් වෙන්න ඕනේ රීජනල් ඒරියා එකක, වර්ක් කරන්න ඕනේ රීජනල් ඒරියා එකක. ඊළඟට ඔයා ඉගෙන ගන්නවා නම් හරි, ඔයාගේ දරුවෝ හරි, ඔයාගේ පාර්ට්නර් හරි ඉගෙන ගන්නවා නම්, වර්ක් කරනවා නම් ඒගොල්ලෝ ඒ හැමදේම කරන්න ඕනේ රීජනල් ඒරියා එක. ඒක තමයි ඒකේ රෙස්ට්‍රික්ෂන් එක. ඊළඟට අපි කියවනේ මේක ටෙම්පරරි වීසා එකක් කියලා 491 කියන්නේ. ඊළඟට ඒකේ PR එක ගන්න පාත් එක ගැන අපි කතා කළොත් වෙන්නේ
ඒක ඊළඟට PR එක හම්බ වෙන්නේ 191 කියලා වෙනම වීසා එකකින්. ඒ 191 කියන වීසා එකට ඇප්ලයි කරන්න තියෙන්න ඕන මේ ඒ කියන්නේ එලිජිබිලිටි ක්‍රයිටීරියා එක තමයි ඔයා 491 වීසා එකෙන් අවුරුදු 3ක් ඕස්ට්‍රේලියාවේ ඉඳලා තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයා අවුරුදු 3ක ටැක්ස් ඒ කියන්නේ මේ ටැක්ස් එකක් අන්තිමේ හැමදාම ඕස්ට්‍රේලියාවේ අපි ටැක්ස් ඩොකියුමන්ට් එකක් සබ්මිට් කරනවා. අන්නේ ඩොකියුමන්ට් එක තියෙන්න ඕනේ අවුරුදු 3ක. අන්නේ ක්‍රයිටීරියා එක තියෙනවා ඔයාට 191 ආයි ඇප්ලයි කරලා PR එකට යන්න පුළුවන්. හරි. එතකොට සමරි එකක් විදිහට ගත්තොත් 189 කියන්නේ ඔයාට ඩිරෙක්ට් PR එක හම්බ වෙනවා රටේ ඕන තැනක ජීවත් වෙන්න. 190 කියන්නේ ඔයාට ස්ටේට් එකෙන් ඉන්වයිට් කරලා ස්ටේට් එකෙන් හම්බ වෙන PR එක. හැබැයි ඒකත් ඔයාට moral obligation එකක් තියෙනවා ස්ටේට් එකේ ඉන්න. ඒ හැර වෙන restriction එකක් නැහැ ලීගලි. හැබැයි 491 කියන්නේ ඔයා ඒ වීසා එක හම්බුනොත් එහෙම අවුරුදු 3ක් අනිවාර්යෙන් ඒ නොමිනේෂන් එක එන ස්ටේට් එකේ රීජනල් ඒරියා එක ජීවත් වෙලා ඊට පස්සේ 191 වීසා එක දාලා PR එකට ඇප්ලයි කරලා එතන ඉහාට PR එක ගන්න පුළුවන්. එතකොට ඒක තමයි ඔතන තියෙන සමරි එක. හැබැයි ඔකට තව දෙයක් ඇඩ් කරන්න ඕනේ. ගොඩක් අය දැන් හිතන්නකෝ 491 ඔයාට නිව් සවුත් වේල්ස් වලින් ඇවිල්ලා ඉන්විටේෂන් එකක් ඇවිල්ලා ග්‍රාන්ට් වුණා කියලා. හැබැයි දැනටත් කට්ටිය නිව් සවුත් වේල්ස් යන්නේ නැතුව හිතන්නකෝ එයාගේ ජොබ් එක තියෙන්නේ ඇඩිලේඩ් වල කියලා. එයා ඇඩිලේඩ් වලට මූව් වෙනවා. දැන්ටත් එහෙම මූව් වෙලා ඊළඟට 191 එක through PR එක ගත්ත අයත් ඉන්නවා. හැබැයි එතන අපිට තියෙන එකම රිස්ක් එක දැන් අපි 491 ග්‍රාන්ට් වුණාට පස්සේ 491 වීසා එකට චේන්ජ් එකක් වුණාට ග්‍රාන්ට් වෙච්ච අයට ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. හිතන්නකෝ අපි තාම වුණාට 191 ඇප්ලයි කරලා නැහැනේ. 191 ඇප්ලයි කරන්නේ අපි අවුරුදු 3කට පස්සේ. හිතන්නකෝ ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එක 191 වලට ඒ වෙලාවේදී කන්ඩිෂන් එකක් දැම්මොත් ඔයා මොනවාද නොමිනේට් කරපු ස්ටේට් එකේම ඉන්න ඕනේ කියන එක එතෙන්දි ප්‍රශ්නයක් වෙනවා. ඒ හන්දා ගොඩක් අය හිතනවා සහ ඒ කියන්නේ දෙගිඩියාවකින් ඉන්නවා හම්බෙච්ච ස්ටේට් එකේම ඉන්නවද නැත්නම් අර වගේ මේජර් සිටිස් වලට යන්න පුළුවන් රීජනල් උනත් ඒ කියන්නේ පර්ත් ඇඩිලේඩ් වගේ අන්න ඒ ඩිසිෂන් එකේ ගොඩක් අය ඉන්නවා. ඒ කියන්නේ දැන් සමහර මයිග්‍රේෂන් ඒජන්ට්ස්ලත් කියනවා සමහර අය කියනවා යන්න එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට සමහර අය කියනවා ඔයාට මේ නොමිනේෂන් එක හම්බෙච්ච ස්ටේට් එකේම ඉන්න මොකද මේක PR එක සම්බන්ධ ප්‍රශ්නයක් රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ නේ කියලා. ඒක ඇත්තටම ඉතින් ඇත්තටම කිව්වොත් පර්සනල් ප්‍රෙෆරන්ස් එකක් වගේ. ඔයාගේ ජොබ් එක ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක මත ඉතින් ඩිපෙන්ඩ් වෙනවා. ඔව් එතන මාත් උතන ගොඩක් දැකලා තියෙනවා. එහෙම ගිහිල්ලා ඇත්තටම සක්සස්ෆුලි 191 එක ගත්ත අයත් ඉන්නවා. සමහර අයට ඊට පස්සේ 191 එක ඇප්ලයි කරද්දී S56 වගේ ඇවිල්ලා එයාලෙන් අහනවා රීසන් එක මොකද්ද මෙහෙම මූව් වෙන්න කියලා. පොඩ්ඩක් ඒ ප්‍රොසෙස් එක කම්ප්ලිකේට් වෙන්න පුළුවන් රිස්ක් එකක් තියෙනවා. ඉතින් 191 එක ඇප්ලයි කරද්දී දැන් උතන අර ඔයා කියප එකේ පොයින්ට් එක තේරුම් ගන්න තියෙන්නේ දැන් 491 191 කියන්නේ වීසා දෙකක්. ඒ දෙක ඩිපෙන්ඩන්ට් වුණාට ඒ දෙක වීසා දෙකක්. වීසා වල පොලිසිස් ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. එතකොට 191 එකේ තියෙන පොලිසි එක වෙනස් වුණොත් අපිට එතන මොකක්වත් කරන්න බෑ. 491 එකේ පොලිසිස් අපි කඩලා තිබ්බොත් අරගොල්ලෝ කියලා දැන් 191 එකට මේ ටික කරලා තියෙන්න ඕන කියලා කිව්වොත් ඒ වෙනස්කම අපිට කියන්නේ අපිට ආගියු කරන්න බෑ එතන වීසා දෙකක් නිසා. ඒ නිසා තමයි මම හිතන්නේ ඒ විදිහට කරන්න කියලා කිව්වේ. හරි ඊට පස්සේ අපි බැලුවොත් දැන් මේ ප්‍රොසෙස් එක ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් කොහොමද මේ ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරන්නේ? දැන් හිතන්නකෝ දැන් මොකක් හරි ජොබ් එකක් කරන කෙනෙක් මම රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්, සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්, ෂෙෆ් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මම දන්නේ මට වීසා කියන්නේ මට මේ PR එකට ඇප්ලයි කරන්න පුළුවන්ද? ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකට මම එලිජිබල්ද? මොන හරි එලිජිබිලිටි ක්‍රයිටීරියා මම මීට් වෙනවද? මගෙන් මීට් වෙනවද කියලා මට කිසිම අයිඩියා එකක් නැහැ. ඒතකොට එහෙම කෙනෙක් කොහොමද මේ ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරන්නේ? ස්ටාර්ටින් පොයින්ට් එකේ ඉඳන් අපි බැලුවොත් කොහොමද මේ ප්‍රොසෙස් එකට එන්ටර් වෙන්නේ කියලා. ඔව් අතරම කියන්නේ අපි දෙන්නම ඇත්තට මේ ඩීටේල්ස් කියන්නේ අපි මයිග්‍රේෂන් ඒජන්ට්ස් නෙමෙයි. අපි ඒ කියන්නේ මේ අපේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි මේ කියන්නේ. එතකොට දැන් ඇත්තටම අපි දැන් මම ගත්තොත් මම ඇප්ලයි කළේ ICT. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් විදියට ICT එක තමයි කැටගරි එක. so මේ පටන් ගන්න ඒ කියන්නේ මුල්ම ස්ටෙප් එක තමයි අපිට ඕනේ ස්කිල් ඇසස්මන්ට් එකක්. ඊට අමතරව අපි අපේ ඉංග්ලිෂ් ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක පෙන්වන්න ඕනේ. ඒකට ඒ කියන්නේ එක්සෑම්ස් තියෙනවා IELTS, PTE, TOEFL වගේ එන්නේ එක. ඊට අමතරව ස්කිල් ඇසස්මන්ට් එක. ඔය දෙක තමයි මේන් පොයින්ට් එක අපි පටන් ගන්න ඕනේ. දැන් හිතන්නකෝ නර්ස් කෙනෙක් කියලා. නර්ස් කෙනෙක් නම් එයා මුලින්ම බලන්න ඕනේ එයා කොහොමද ස්කිල් ඇසස්මන්ට් එක කරගන්නේ සහ ඒකට ඕන රික්වයර්මන්ට්. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ ස්කිල් ඇසස්මන්ට් එක කියන එක
අපි හිතනවා වගේ කියන්නේ හරි සිම්ප්ලිම කරගන්නත් බෑ. හැබැයි ඒක කම්ප්ලෙක්ස් දෙයක්ුත් නෙමෙයි. මොකද ඒගොල්ලෝ ප්‍රොසීඩර් එකක් කියලා තියෙනවා මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා. දැන් මගේ එක්සාම්පල් එකෙන් ගත්තොත් මම සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් විදිහට තමා ලංකාවේ ඊළඟට සිංගප්පූරුවේ වැඩ කළේ. එතකොට මට මේන් ඕන වුණු දේවල් තමා ස්කිල් ඇසස්මන්ට් එක කරන්න. ඒගොල්ලෝ ඉල්ලනවා මගේ ප්‍රීවියස් එක්ස්පීරියන්ස්. ඊළඟට මම මේ ප්‍රීවියස් එක්ස්පීරියන්ස් මම ඇප්ලයි කරන වෙලාවේ එක්ස්පීරියන්ස් එකත් එක්ක කියන්නේ මේ එතකොට 2023 ජූන් වගේ තමයි මම ස්කිල් ඇසස්මන්ට් එක පටන් ගත්තේ. එතකොට ඒගොල්ලන්ට ඕනි වුණා ඒ කියන්නේ මම සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් එක කළේ ACS කියලා කියන්නේ ඔස්ට්‍රේලියන් කම්පියුටර් සොසයිටි කියන එකෙන්. ඒගොල්ලන්ට මගේ වර්ක් එක්ස්පීරියන්ස් ප්‍රූව් කරන්න ඕනි වුණා 3 ඉන්ඩිපෙන්ඩන්ට් බොඩිස් වලින්. ඒ කියන්නේ ඒගොල්ලන්ට මම කම්පැනියේ තියෙන සර්විස් ලෙටර් එක දුන්නට ඒක මේ ඇති වෙන්නේ නැහැ, ප්‍රමාණවත් නැහැ. ඊළඟට මට තව දෙන්න ඕනි වුණා බැංක් ස්ටේට්මන්ට් එකක් මගේ කම්පැනි නමින් මගේ account එකට හැමදාම ඒ කියන්නේ මාසෙ ගානේ salary ටිච් එක පෙන්නන්න. ඊට අමතරව ලංකාවේ නම් මම EPF ETF ඒ කියන්නේ අපිට ලංකාවේ ජොබ් එකක් කරනකොට EPF ETF කැපෙනවනේ. ඒක ගියපු ඒ ඩීටේල්ස් අපිට ගන්න පුළුවන් මට මතක විදිහට ETF එක සෙන්ට්‍රල් බැංක් එකෙන් ඊළඟට EPF එක තව තියෙනවා ගවර්න්මන්ට් බොඩි එකක් ඒක through අපිට ඒ කියන්නේ මට ඇත්තටම මම ඔක්කොම කළේ සිංගප්පූරුවෙන් ඉඳන් යන්න ඕනෙත් නැහැ. මේල් එකත් through ඒ දෙකම කරගන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ ස්කිල් ඇසස්මන්ට් එකට අවශ්‍ය අන්න ඒ ටික හදා ගන්න ඕනේ. ඊට අමතරව ඇත්තටම ඔය ස්කිල් ඇසස්මන්ට් එක කරනකොට දැන් ACS එක ගත්තොත් ඔස්ට්‍රේලියන් කම්පියුටර් සොසයිටි එක ඒගොල්ලෝ ඉල්ලනවා එක ෆෝමැට් එකකට අපේ සර්විස් ලෙටර්ස්. හිතන්නකෝ අපිට පරණ අයින් වෙච්ච කම්පැනි එක සර්විස් ලෙටර් එක දීලා තියෙනවා. හැබැයි අපිට මේ ෆෝමැට් ACS ඉල්ලන ෆෝමැට් එකට නැත්නම් අපිට ආයේ ඒ කම්පැනි කන්ටැක්ට් කරලා ඒ ටික හදා ගන්න වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉල්ලනවා අපේ roles and responsibilities මොනවද, අපි week එකකට කොච්චර වෙලාවක් වැඩ කළාද, ඒ කියන්නේ ඒගොල්ලන් දැනගන්න ඕනේ අපි full time employee කෙනෙක්ද කියන එක. අන්න ඒ වගේ ඊළඟට අපි join වෙච්ච දවස සහ resignation දුන්න දවස, අන්න ඒ වගේ resign වෙච්ච දවස, අන්න ඒ වගේ details තියෙන service letter එකක් ඕනේ. ඊළඟට ඕක හැබැයි skill assessment එක කරන body එකෙන් body එකට වෙනස් වෙනවා. අපි මේ video එකේ description එකේ දාන්න පුළුවන් Australian government site එකක් තියෙනවා. ඔයාගේ occupation එක ඔයා මේ enter කළාම පෙන්නනවා මොකද්ද මේ authority එක කියලා ඔයාගේ skill assessment එක කරගන්න පුළුවන්. ඊළඟට ඒ website එකට ගියාම ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් මොනවද ඕන requirement අන්න ඒ වගේ. අපිට ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ලින්ක් එක දාන්න පුළුවන්. ඊට අමතරව තව ගවර්න්මන්ට් එකෙන්ම දාපු ලින්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ Australian occupation list න skilled occupation list කියලා ලිස්ට් එකක් දාලා තියෙනවා. එතකොට ඒ ලින්ක් එකට ගිහිල්ලා වුණත් ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන්. ඔයාලගේ occupation එක එතන එන්ටර් කරාම ඔයාලගේ occupation එක යාලගේ skilled occupation list එකේ තියෙනවද කියලා. එතකොට එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ occupation එකේ දැන් අනුෂ්ක කිව්වා වගේ ඒ ස්කිල් කැටගරි එකෙන් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා හරියටම වෙරිෆයි කරගන්න පුළුවන් ඒ ලින්ක් එකෙන්. අපි ඒ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතකොට ඔතන තව දෙයක් තමයි අනුෂ්ක මේ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කිව්වොත් ඔතන මම දැකලා තියෙන දෙයක් ගොඩක් අය දැන් තමන්ගේ ඔකියුපේෂන් එකම ඒ ලිස්ට් එකේ නැති වුණත් සමහර ලාවට ඊට රිලේටඩ් ඔකියුපේෂන්ස් තියෙනවා වෙන නමකින්. එතකොට දැන් ඒ ඔකියුපේෂන් එක කරනොත් අපිට ඇප්ලයි කරන්න පුළුවන් අපේ සර්විස් ලෙටර් එකේ තියෙන අපේ roles and responsibilities ඒ වගේම නම්. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මම හිතන්නේ දැන් software engineer category එකට quality assurance engineer කෙනෙක්ට උනත් ඇප්ලයි කරන්න පුළුවන් එයාගේ සර්විස් ලෙටර් එකේ ඒ roles and responsibilities ඒ විදිහට තියෙනවා නම්. එතකොට ඒ වගේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. තමන්ගේ ඔකියුපේෂන් එක ඩිරෙක්ට්ලිම ලිස්ට් එකේ නැත්තම් ඒ වගේ තමන්ගේ roles align වෙන ඔකියුපේෂන් එකකට තමන්ට ඇප්ලයි කරන්න පුළුවන් නම් ඒ වගේ දේවලුත් පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න ඕනේ ඇප්ලයි කරද්දී. අනිත් දේ තමයි ඔයා කියපු එක skill assessing body එක authority එක තෝරගන්න එක. එතකොට එතනදී දැන් අනුෂ්ක කිව්වා වගේ අපි දාන දැන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ authority එක මොකක්ද කියලා. එතකොට ඒ authority එක බලාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒ authority එකේ contact details වලට කියන්නේ email address එකක් තියෙනවා නම් email address එකට දාලා ඔයාලට මොනවා හරි clarifications ඕනේ නම් මොන වගේ documents ඕනේ මෙන්න මේ දේවල් ටික submit කරාම ඇතිද තව මොන හරි අඩුපාඩු තියෙනවද කියලා ඒ වගේ clarifications කරගන්න හොඳම විදිහ තමයි එයාලගේ කෙලින්ම direct email එකට contact email එකට ඊමේල් එකක් දාලා මේ දේවල් ක්ලැරිෆයි කරගන්න එක තමයි හොඳම විදිය කියලා මට හිතෙන්නේ. අනුෂ්ක මොන හරි ඇඩ් කරන්න තියෙනවද එතනට? ඔව් ඒක ඇත්ත. ඒ process එක follow කරන්න පුළුවන්. ඊට අමතරව ඔයා කියපු එකක් ඇඩ් කරන්න මට ඇත්තටම එහෙම ඒ කියන්නේ apply කරපු කෙනෙක් හම්බුණා. එයා ඇත්තටම ලංකාවේ database administrator කෙනෙක්.
එයා වුණට ස්කිල් ඇසස්මන්ට් මොකද එයා බලලා තියෙනවා මේ ඊළඟට අපි තව ඉස්සරහට යනකොට කියමු මේ කියන්නේ අපිට බලන්න පුළුවන් අපේ ඔකියුපේෂන් එකට ඉන්විටේෂන් ඇවිල්ලා තියෙන පොයින්ට්ස් කොහොමද ඉන්විටේෂන් ඇවිල්ලා තියෙනවද කියලා. එයා මුලින්ම බලලා තියෙනවා එයා ඩේටාබේස් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක්. එයා ඒ ඔකියුපේෂන් එකෙන් බැලුවාම ඇත්තටම ඉන්විටේෂන් ඇවිල්ලාම නැහැ වගේ. එතකොට එයා කරලා තියෙන වැඩේ එයා ස්කිල් ඇසස්මන්ට් එක කරලා තියෙනවා ඩේටාබේස් ඇඩ්මිනිස්ට්‍රේටර්, සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්, ඇප්ලිකේෂන් ඩෙවලොපර්. මොකද මේ ACS එකේ ඔයාලට දැන් එකම කියන්නේ ගෙවන්න ඕනේ ෆී එක එකමයි. හැබැයි ඔකියුපේෂන් කෝඩ්ස් 3කට අර ANSAC කෝඩ් 3කට ඔයාලට ස්කිල් ඇසස්මන්ට් එක කරන්න පුළුවන්. එයා ඒ වගේ කරලා එයාට ඉන්විටේෂන් එක වෙලා තියෙන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ගේ. දැන් එයාට වීසාත් ග්‍රාන්ට් වෙලා එයා යන්න බලන් ඉන්නවා. එයා කියන්නේ ඉතින් අර කියන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාට මොකද ඇත්තටම ඔයා ACS එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔය ස්කිල් ඔකියුපේෂන්ස් ටිකේ ඩිස්ක්‍රිප්ෂන්ස් බලුවොත් තියෙනවා මේ ගොඩක් වෙලාවට එකම ඩිස්ක්‍රිප්ෂන් එක. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් කෙනෙක්ගේ ඩිස්ක්‍රිප්ෂන් එකම තමයි ඒගොල්ලෝ ටෙස්ටර්, DP ඇඩ්මිනිස්ට්‍රේටර්ට ඒ ඔක්කොටම දාලා තියෙන්නේ. ඒ හන්දා එහෙම ඒ කියන්නේ කරගන්න පුළුවන් ඇත්තටම. ඔව් එතකොට එතන ඇත්තටම තමන් කියවලා බලලා තමන්ගේ ෆීල්ඩ් එක තමන්ගේ ඔකියුපේෂන් එක අනුව මේ හැමදේම ඩිපෙන්ඩ් වෙනවා. ඒ නිසා තමන්ගේ රිසර්ච් එක අනිවාර්යෙන් කරන්න වෙනවා එතන. ඔව් ඒ කියන්නේ ඔකියුපේෂන් එකෙන් ඔකියුපේෂන් එකට වෙනස්නේ ඇත්තටම ස්කිල් ඇසස්මන්ට් එක කරන විදිය. මොකද ඔය ට්‍රේඩ් ජොබ්ස් වලට මම දැකලා තියෙනවා ස්කිල් ඇසස්මන්ට් එක කරන්න එයාගේ එක්ස්පීරියන්ස් ඒවට අමතරව සමහර විට එයා ඩෙමෝ එකක් කරලා පෙන්නන්න ඕනේ. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා මෝටර් මෙකැනික් කෙනෙක් කියලා. ඒගොල්ලෝ කියන මොකක් හරි සිනාරියෝ එකක් ඔයා ඩෙමෝ කරලා එක්කෝ ලයිව් නැත්නම් රෙකෝඩ් කරලා ඒගොල්ලන්ට යවන්න ඕනේ ස්කිල් ඇසස්මන්ට් එකට. අන්න ඒ වගේ පාත් එකකුත් තියෙනවා සමහර ස්කිල් ඇසස්මන්ට් වල. ඒකයි තව දෙයක් අපි කියන්න ඕනේ සමහර ස්කිල් ඇසස්මන්ට් තියෙනවා ඔයා ස්කිල් ඇසස්මන්ට් එක කරන්න කලින් ඔයාට ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. එතකොට ඊළඟට එතන තව දෙයක්ත් තියෙනවා. දැන් ගත්තොත් ටීචින් වගේ එකක් ඔයා අනිවාර්යෙන් IELTSම කරන්න ඕනේ. IELTSම කරන්නත් ඕනේ. ඒකේ ඒගොල්ලෝ කියන බෑන්ඩ් එකක් තියෙනවා. අනිවාර්යෙන් ඒ බෑන්ඩ් එක ගන්නත් ඕනේ ස්කිල් ඇසස්මන්ට් එක කරන්න. දැන් අපි ACS එක ගත්තොත් එහෙම නැහැ. කියන්නේ ඒගොල්ලෝ බලන්නේවත් නැහැ ඔයාට ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක තියෙනවද කියලා. ඒගොල්ලෝ නිකම්ම අපේ කියන්නේ ස්කිල් ඇසස්මන්ට් එක කරනවා. ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක පස්සේ තමයි ඒගොල්ලන්ට ඕනේ වෙන්නේ. කියන්නේ මේ EOI ස්ටේජ් එකේ තමයි අපිට ඕනේ වෙන්නේ. ස්කිල් ඇසස්මන්ට් එකට ඕනේ වෙන්නේ නැහැ. හැබැයි සමහර මේ ස්කිල් ඇසසින් බොඩීස් තියෙනවා. ඒගොල්ලෝ ඉල්ලනවා ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක ඇසස්මන්ට් එක කරන්න. ඔව්. හරි. දැන් හැමදේම ඒ මොනවාද ඇසසින් බොඩි වෙබ්සයිට් එකේ තියෙනවා මෙන්ෂන් කරලා. ඔව්. ඔව් එතකොට ඒ කියන්නේ තමන්ගේ ෆීල්ඩ් එක අනුව ඔතොරිටි එක හොයාගෙන ඒකේ ගයිඩ්ලයින්ස් ෆලෝ කරලා ස්කිල් ඇසස්මන්ට් එකට රෙඩි වුණා නම් ඒක තමයි හොඳම විදිය මම හිතන්නේ. එතකොට අපි දැන් බැලුවොත් දැන් අපි කතා කරන්නේ දැන් කිසිම අයිඩියා එකක් නැති කෙනෙක්ට ඉස්සලාම කරන්න තියෙන දේ තමයි තමන්ගේ ඔකියුපේෂන් එක ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එකේ තියෙනවද කියලා බලන එක. ඒක බලලා එහෙම තියෙනවා නම් අපිට පුළුවන් ඊළඟට අපේ ස්කිල් ඇසෙසින් බොඩි එක මොකක්ද කියලා තෝරගන්න. හරි ඊට පස්සේ දැන් අපි බැලුවොත් දැන් අපේ ඔකියුපේෂන් එක ලිස්ට් එකේ තිබ්බ පළියටම අපිට ඇප්ලයි කරන්න පුළුවන්ද නැත්නම් වෙන මොනවා හරි මිනිමම් ක්‍රයිටීරියාස් තියෙනවා. දැන් මම දන්න දෙයක් තමයි දැන් පොයින්ට්ස් ටෙස්ටඩ් කැටගරිස් වලදී ගොඩක් වෙලාවට තියෙන දෙයක් තමයි මිනිමම් පොයින්ට්ස් ප්‍රමාණයක් තියෙනවා අපි ගන්න ඕනේ. ඒතකොට මේ පොයින්ට්ස් ඇඩ් වෙන එක අපේ තියෙන ක්වොලිෆිකේෂන්ස් වලට මේ පොයින්ට්ස් ඇඩ් වෙන්නේ. අපි මේ පොයින්ට්ස් සිස්ටම් එක ගැන පොඩ්ඩක් කතා කරත් ඔයාගේ එක්ස්පීරියන්ස් එකෙන් ඒක මොන වගේද අපිට මොන වගේ මිනිමම් thresholds තියෙන්නේ අනිවාර්යෙන් මේ ගාන තියෙන්න ඕනි කියලා ඇප්ලයි කරන්න. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරොත්. නෝ වීසාස් තුනටම අපි කතා කරපු ඒ කියන්නේ 189 190 491 අපිට මිනිමම් පොයින්ට්ස් 65ක් තියෙන්න ඕනේ. ඊළඟට ඔතන මේන්ම දේ තමයි අපිට පොයින්ට්ස් 65 තිබ්බත් අපේ ඒජ් එක 45ට වඩා අඩු වෙන්න ඕනේ. 45ට වැඩි කෙනෙක්ට මේකට ඇප්ලයි කරන්න බෑ. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ 45න් වැඩි අයට මේකට ඇප්ලයි කරන්න මේ possibility එකක් නැහැ. ඊට අඩු කට්ටියට තමයි පුළුවන්. ඊළඟට point system එක ගැන කතා කළොත් ඒක main ඒ කියන්නේ category වලට අනුව තමයි points දෙන්නේ. දැන් අපි ගත්තොත් අපි ඕස්ට්‍රේලියාවෙන් පිට ඉඳන් ඇප්ලයි කරනවා නම් අපිට හම්බ වෙනවා අපේ ඒජ් එකට ලකුණු හම්බ වෙනවා. එක්සැම්පල් එකක් විදිහට ඒ කියන්නේ මට මතක විදිහට කිව්වොත් ඔයා 25ට අඩුයි නම් අවුරුදු ඔයාට හම්බ වෙන points ගන්න අඩුයි. ඔයාට ඒ කියන්නේ වැඩිම points හම්බ වෙන්නේ ඔයා 25යි 33යි අතර නම්. ඊළඟට 33යි 40යි අතර නම් ආයි points 5ක් වගේ අඩු වෙනවා. ඊළඟට 40යි 45 අතර නම් තව points 5ක් අඩු වෙනවා. ඊළඟට 45ට වැඩි නම් මම කිව්වා වගේ ඔයාලට ඇප්ලයි කරන්න බෑ. ඊළඟට ඔයාට තියෙන ක්වොලිෆිකේෂන් එක අනුව ඒ කියන්නේ සමහර ඒ වගේ ඔයාට ඩිප්ලෝමා එකක් තියෙනවා නම් ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි සමහර ඒ වගේ ඔයාට ඩිග්‍රියක් ඕනේ. දැන් මේ
එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් ACS එක ඒගොල්ලෝ ඩිග්‍රී එකක් එක්ස්පෙක්ට් කරනවා මේ ස්කිල් ඇසස්මන්ට් එකට. ඒකට ඩිග්‍රී එකක් ඕනේ. ඒ වුණාට පොයින්ට් සිස්ටම් එක ගත්තොත් ඒගොල්ලෝ ඩිප්ලෝමා එකකට 1 පොයින්ට් ගාණක් දෙනවා. ඊළඟට ඩිග්‍රී එකට 1 පොයින්ට් ගාණක් දෙනවා. මාස්ටර්ස් MBA වලටත් ඩිග්‍රී එකේ ගාණමයි. හැබැයි ඔයාලට PhD එකක් තියෙනවා නම් ආයි පොයින්ට්ස් ගාණ වැඩි වෙනවා. මට මතක විදිහට පොයින්ට්ස් 5 වැඩි වෙනවා. ඒ කියන්නේ ඩිප්ලෝමා එකක් තියෙනවා නම් හිතන්නකෝ ඔයාලට පොයින්ට්ස් 5ක් හම්බ වෙනවා. ඊළඟට ඩිග්‍රී එකක් තියෙනවා නම් 10ක් හම්බ වෙනවා. MSc එකක් තියෙනවා නම් 15ක් හම්බ වෙනවා. ඒ හරිම පොයින්ට්ස් ගන්න නෙමෙයි මම කිව්වේ වෙනස් වෙන විදිය. ඊට අමතරව ඔයාගේ වයසට හම්බ වෙනවා. මුලින්ම කිව්වාගේ වයස, এডুকেෂන් ක්වොලිෆිකේෂන් ඊළඟට ඉංග්‍රීසි. හිතන්නකෝ මේ මුලින්ම ඇප්ලයි කරන්න ඔය මම ඉස්සෙල්ලා කියපු වීසා කැටගරි තුන 491 189 190 ඔයාට ඕනේ IELTS 6 මිනිමම්. ඒ කියන්නේ each band 6 ඕනේ. නැත්නම් PTE මේ 50ට වඩා ඕනේ හැම ඒ කියන්නේ learning reading listening speaking and writing. IELTS PTE දෙකම එහෙමයි. ඒ කියන්නේ TOEFL ගැන නම් මට idea එකක් නැහැ. ඒකෙත් ඒ වගේ බෑන්ඩ් එකක් ඇති. ඊට වඩා තියෙන්න ඕනේ ඔයාට ඇප්ලයි කරන්න. ඊළඟට ඒක ගත්තොත් ඔයාට 50 තිබ්බා කියලා 50ට වඩා තිබ්බා කියලා ඔයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ ඉංග්‍රීසි කැටගරි එකේ. ඔයාට ලකුණු ගන්න නම් ඒ කියන්නේ පළවෙනි මාක් එක ඒ කියන්නේ මාක්ස් කීයක් හරි ඇඩ් කරගන්න ඔයාට හැම එකටම 65ට වඩා තියෙන්න ඕනේ. 65ට වඩා තිබ්බොත් ඔයාට හම්බ වෙනවා ලකුණු 10ක්. මේ EOI එක ක්‍රියේට් කරන ප්‍රොසෙස් එකේ මේ ලකුණු වලින්. ඊළඟට හිතන්නකෝ ඔයාට ඒ කියන්නේ 65 කියන්නේ IELTS 7. ඊළඟට IELTS 8 උයි PT වලින් ගත්තොත් 79 each තිබ්බොත් ඔයාලට ලකුණු 20ක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඒක තමයි මැක්සිමම් ලකුණු ගන්න ඉංග්‍රීසි වලින් ගන්න පුළුවන්. ඇත්තටම ඒකම ගන්න පුළුවන් නම් ඒක මාර වටිනවා. මොකද ඒ කියන්නේ මම දන්න විදිහට අහලා තියෙන විදිහට නිව් සවුත් වේල්ස් වික්ටෝරියා වගේ ස්ටේට් හිතන්නකෝ දෙන්නෙක්ට සේම් පොයින්ට් තිබ්බා. එක්කෙනෙක්ට තියනවා කියලා සුපීරියර් ඉංග්‍රීසි ඒ කියන්නේ IELTS 8 හරි PT 79+ හරි. එතකොට එයා ඒගොල්ලෝ ඉන්වයිට් කරන්නේ අර මේ ඉංග්‍රීසි වලට පොයින්ට්ස් වැඩි එක්කෙනාට. ඒක කියන්නේ කට්ටිය මෙච්චර කල් ආපු ඉන්විටේෂන් බලලා කියන දෙයක්. ඊට අමතරව මම කිව්වා මුලින්ම ඔයාගේ ඒජ් එක, এডুকেෂන් ක්වොලිෆිකේෂන්, ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක. ඊට අමතරව ඔයාට පොයින්ට්ස් ගන්න පුළුවන් ඔයාගේ පාර්ට්නර් එක. හිතන්නකෝ ඔයා මැරි කරලා ඉන්න කෙනත් ස්කිල් ඔකියුපේෂන් එකක් කරන තමන් ඔය ඒ කියන්නේ අපේ ස්කිල් කැටගරි එකේම ඔය ඉස්සෙල්ලා අපි කියපු ලිස්ට් එකේ ඔකියුපේෂන් එක තියෙන කෙනෙක් නම් එයාටත් පුළුවන් අපිට ස්කිල් ඇසස්මන්ට් එක කරන්න. අනිවාර්යෙන් කරන්න ඕනේ කියන්නේ ලකුණු ගන්න නම්. එතකොට ඒකෙන් ලකුණු 5ක් හම්බ වෙනවා. ඊට අමතරව එයාට ඉංග්‍රීසි ටෙස්ට් එකක් කරන්න ඕනේ. හැබැයි එයාට ඕනේ එයාට අර 65 79 එහෙම ඕනේ නැහැ. එයාට ඕනේ IELTS 6 50 මේ PT වලින්. එතකොට එයාට ඒ කියන්නේ පාර්ට් එකෙන් හම්බ වෙන ලකුණු ඔක්කොම හම්බ වෙනවා. ඒ කියන්නේ ලකුණු 10ක් තමයි පාර්ට් එකෙන් උඩරිම ගන්න පුළුවන්. ස්කිල් ඇසස්මන්ට් එකකුයි ඉංග්‍රීසි දෙකම තියෙනවා නම් ඒ 10 හම්බ වෙනවා. ඊට අමතරව ඔයා සිංගල් නම් ඒත් ලකුණු 10ක් හම්බ වෙනවා. ඔය ටික තමයි මේන්ම කැටගරි නේද? ඊළඟ මට මතක විදියට ඔය ටික තමයි ඒ කියන්නේ ඔෆ්ෂෝර් ඉන්න කෙනෙක්ට ගන්න පුළුවන්. නෑ තව එකක් තියෙනවා. අමුතු ගුණ එක. මේ අපේ වර්ක් එක්ස්පීරියන්ස් එකට. හිතන්නකෝ ආට එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් ACS එකෙන් ඔයාට ස්කිල් ඇසස් කරලා අපි ඒක කියන්න අමතක වෙලා දැන් ACS එකෙන් නම් ඒගොල්ලෝ ස්කිල් එක ඇසස් කරනකොට අපේ ඩිග්‍රී එක ඉවර වෙලා අපි ජොබ් එකක් පටන් අරගෙන ඒකේ පළවෙනි අවුරුදු 2 අයින් කරලා තමයි ඒගොල්ලෝ ඇසස් කරන්න ගන්නේ. ඒ කියන්නේ එක්සාම්පල් එකක් විදිහට ඔයා හිතන්නකෝ ඔයා 2014 ඩිග්‍රී එක ඉවර කළා කියලා. ඊළඟට ඔයා 2014ෙම ඩිග්‍රී එක ඉවර කරගම වර්ක් කරන්න පටන් ගන්නවා. ඊළඟට ඔයා 2020 ස්කිල් ඇසස්මන්ට් එක කළොත් ඔයා ACS එක ඔයාගේ ස්කිල් ඇත්තටම ඇසස් කරන්නේ 2016 ඉඳන්. මොකද ඒගොල්ලෝ පළවෙනි අවුරුදු 2 රිඩියුස් කරනවා ස්කිල් ඇසස්මන්ට් එකේදී. අන්න ඒ වගේ ඊළඟට එහෙම රිඩියුස් කරලා එන ඉයර්ස් වලින් හිතන්නකෝ ඔයාට අවුරුදු 3කට වඩා හැබැයි 5කට අඩු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා. එතකොට ඔයාට ලකුණු 5ක් හම්බ වෙනවා. ඊළඟට අවුරුදු 5කට වැඩි හැබැයි 8කට අඩු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා. එහෙම වුණොත් ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ඊළඟට ඔයාට අවුරුදු 8කට වඩා එක්ස්පීරියන්ස් එකක් තිබ්බොත් එතකොට ඔයාට ලකුණු 15ක් හම්බ වෙනවා. ඒක තමයි මැක්සිමම් ගාන යන්න පුළුවන්. අන්න ඔය ටික තමයි ඇත්තටම ඔෆ්ෂෝර් ඉන්න කෙනෙක්ට මෙයින්ම ගන්න පුළුවන්. පොයින්ට්ස් ගන්න පුළුවන් පොයින්ට්ස් ටික. ඊට අමතරව තව එක්සෑම් එකක් තියෙනවා නාටි කියලා. ඒක ඇත්තටම වෙන්නේ ඒ කියන්නේ ඔයා ට්‍රාන්ස්ලේටර් කෙනෙක් විදිහට ඔයාට දෙයක් කරන්න පුළුවන් කියලා පෙන්වන එක. ඒ කියන්නේ අපිට ඇත්තටම දැන් ලංකාවේ ඉන්න කෙනෙක්ට පුළුවන් සිංහල ටු ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරන්න.
ඊළඟට ඒ එක්සෑම් එකේ තියෙන එහෙම ඊළඟට ඉංග්‍රීසි ටු සිංහල ට්‍රාන්ස්ලේට් කරන්න. අන්නේ එක්සෑම් එක ඔයා ගල්ලා පාස් වුණොත් ඔයාට ලකුණු 5ක් හම්බ වෙනවා. ඔය ටික තමයි මේන්ම පොයින්ට් ටික. ඊළඟට ඔය පොයින්ට්ස් ටිකේ ලකුණු ඔක්කොම එකතු කරලා ඔයාට 65ට වඩා තියෙනවා නම් ඔයාට පුළුවන් ඇත්තටම UI එකක් ලොන්ච් කරන්න ඉන්විටේෂන් එකක් එක්ස්පෙක්ට් කරන්න. හැබැයි අර ඒ කියන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේ පොයින්ට්ස් 65ට වඩා තිබ්බ පළියටම ඉන්විටේෂන් එකක් එන්නේ නැහැ. මොකද සමහර ඔකියුපේෂන්ස් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපේ ෆීල්ඩ් එකම ගත්තොත් software engineer, application developer කියන්නේ ලංකාවේ, ඉන්දියාව, පාකිස්තාන වගේ හැම රටකින්ම ගොඩාක් applicants ලා apply කරනවා. එතකොට 65 නෙමෙයි, ඒ කියන්නේ මේ 100 මේ දවස්වල අතරම බලුවොත් 491 වගේ වීසා එකක් එන්නේ offshore කෙනෙක්ට points 100ක් තියෙනවා. මේ ඔකියුපේෂන් එක. ඒ කියන්නේ දැන් ඇත්තටම කොවිඩ් වලින් පස්සේ 2021 පටන් ගත්ත ගමන් වගේ 80ට 85ටත් ආවා. ඊළඟට 2023 ඒ ගානට ආවා. දැන් කම්පිටිෂන් එක තවත් වැඩි වෙලා, EOS ගාන වැඩි වෙලා points 100 වගේ තියෙන එකට තමයි මේ ඉන්විටේෂන් එන්නේ IT ෆීල්ඩ් එකේ. ඔව් එතකොට එතන තියෙන පොයින්ට් එක පොයින්ට්ස් 65 කියන්නේ මිනිමම් රික්වයර්මන්ට් එකක් විතරයි. ඒකෙන් ඉන්විටේෂන් එකක් එනවා කියලා එහෙම ගැරන්ටි එකක් නැහැ. එතකොට ඔයා කියපු ටිකෙන් මට කියන්නේ හයිලයිට් වුණ පොයින්ට්ස් තමයි එකක් වයස කියන එක දැන් 25 33 අතරනේ මැක්සිමම් පොයින්ට්ස් හම්බෙන්නේ. එතකොට දැන් කෙනෙක් කවුරුහරි ඇප්ලයි කරන්න ඉන්නවා නම් ඒ කියන්නේ මම මේක මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියන දෙයක් දැකලා තියෙන දෙයක්. දැන් කවුරු හරි අවුරුදු 30 33 අතර වගේ ඉන්නවා නම් ඇප්ලිකේෂන් එක දාන්න කියන්නේ UI එකක් ලොන්ච් කරන්න පරක්කු වෙන එකේ ලොකු රිස්ක් එකක් තියෙනවා. එතන පොයින්ට්ස් 5ක් අඩු වෙන්න chance එකක් තියෙන නිසා. එතකොට ඒ නිසා ඒ වගේ දේවල් සෑහෙන කන්සර්න් වෙන්න ඕන දේවල් මේ කියන්නේ පොයින්ට්ස් අඩු වෙන්න තියෙන ඒවා සෑහෙන වළක්ව ගන්න ඕන. අනිත් දේ තමයි සමහරට කෙනෙක්ට ඒ පොයින්ට්ස් 5 අඩු වෙනකොට එක්ස්පීරියන්ස් වලින් තව පොයින්ට්ස් 5ක් ඇඩ් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඒක සෑහෙන ඩිපෙන්ඩ් වෙනවා පර්සන් ටු පර්සන්. ඒක සෑහෙන සබ්ජෙක්ටිව් දෙයක්. ඒ නිසා ඒක තමන්ගේ UI එක ලොන්ච් කරද්දී හෝ ප්‍රොසෙස් එකේ යද්දී තමන්ගේ පොයින්ට්ස් කොහොමද මගේ වයසත් එක්ක පොයින්ට්ස් අඩු වෙනවද වැඩි වෙනවද එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒ දේවල් හැමදේම තමන් ජජ් කරගන්න ඕන දේවල්. ඒවා තමන්ගේ රිසර්ච් එකක් කරලා හරි. එතකොට අපිට පුළුවන් දැන් මේ පොයින්ට්ස් කැල්කියුලේට් කරගන්න ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඒතොර කෙනෙක්ට ගිහිල්ලා තමන්ගේ පොයින්ට්ස් කොහොමද කියලා කැල්කියුලේට් කරලා බලන්න පුළුවන්. තව දෙයක් ඇඩ් කරන්න පුළුවන් ඊළඟට අපේ කියන්නේ අපි අත්තම දැන් මේන්ලිම කතා කරන්නේ ලංකාවේ ඉන්න අය ගැන හන්දා ඔහොම කිව්වේ. ඒ කියන්නේ ওই පොයින්ට් සිස්ටම් එකේ තව කැටගරි තියෙනවා. ඔයා ඕස්ට්‍රේලියාවේ ඉගෙනගෙන තියෙනවා නම්, ඔයාට ඕස්ට්‍රේලියන් එක්ස්පීරියන්ස් තියෙනවා නම්, ඔයා ඕස්ට්‍රේලියාවේ රීජනල් ඒරියා එකක ඉගෙනගෙන තියෙනවා නම් ඔයාට තව පොයින්ට්ස් ඇඩ් වෙනවා. ඇත්තටම ඉතින් අර දැන් අපි දාන ලින්ක් එකට ගියාම එයාට බලා ගන්න පුළුවන් ඕන කෙනෙක්ට ඒවා කොහොමද කියලා. ඇත්තටම ඉතින් ලංකාවේ දැන් ඇප්ලයි කරන කෙනෙක්ට ඒක වැඩි අදාළ වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ ලංකාවේ දැන් ස්ටුඩන්ට් ගිහිල්ලා ඇප්ලයි කරන කෙනෙක්ට අදාළ වෙනවා. නැත්නම් ඉතින් ලංකාවේ කෙනෙක්ට ඒ ටික ඇත්තටම අදාළ නැහැ. ඔෆ්ෂෝර් ඉඳන් දාන කෙනෙක්ට අර වා කියපු පොයින්ට්ස් ටික තමයි මේ කියන්නේ පොයින්ට්ස් ගන්න තියෙන ඒරියාස් ටික. එතන තව එක දෙයක් ඇඩ් කරන්න තියෙන්නේ මේ වා කියන්නේ පාර්ට්නර් පොයින්ට්ස් ගන්න එක. එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දැන් ඔයා මැරිඩ් නැත්තම් මොකද වෙන්නේ කියලා. ඔයා මැරිඩ් නැත්තම් ඔයා දැන් ඒතර පාර්ට්නර් පොයින්ට්ස් වත් පාර්ට්නර් ඉංග්‍රීසි කම්පිටන්සි වත් ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ නේ. හැබැයි ඔයා සිංගල් නම් ඔයාට මේ පොයින්ට්ස් 10 by default හම්බ වෙනවා. ඒ නිසා එතන ඒක ගැන වොරි වෙන්න දෙයක් නැහැ. එක්ක සිංගල් නම් ඔයාට මේ පාර්ට්නර් පොයින්ට්ස් එක හම්බ වෙනවා. මං හිතන්නේ මං හරි අනුෂ්කා මං වැරදි නම් කරෙක්ට් කරන්න. සිංගල් කෙනෙක්ට ඒ සිංගල් කෙනෙක්ට මේ පොයින්ට්ස් 10 හම්බ වෙනවා. මැරිඩ් කෙනෙක් නම් තමයි ඒ පොයින්ට්ස් 10 ගන්න ඉංග්‍රීසි කම්පිටන්සි එකයි ඊළඟට ස්කිල් ඇසස්මන්ට් එක කරලා එයාත් ස්කිල්ඩ් ඔකියුපේෂන් එකේ ඉන්න කෙනෙක් කියලා ඒ පොයින්ට්ස් 10 ගන්න ඒ අනුෂ්ක කියපු ප්‍රොසෙස් එකේ යන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි බැලුවොත් අපි දැන් කතා කරන්නේ ස්කිල් ඇසස්මන්ට් එක අපි ස්කිල් ඇසස්මන්ට් එකට ඕන ඩොකියුමන්ට්ස් ඒ වගේ දේවලුත් කතා කරා. එතකොට තව දෙයක් තමයි ස්කිල් ඇසස්මන්ට් එක කරනකොට මේ සමහරලාට තියෙන ඇප්ලිකේෂන් කවුන්ට් එකත් එක්ක ගොඩ වෙලාවක් යනවා. අපේ එක්ස්පීරියන්ස් එකෙන් අපිට මාස 3ක් වගේ ගියා ස්කිල් ඇසස්මන්ට් එකේ ඉන්න. එහෙම සිටුේෂන් එකක ඔයා ඒ කියන්නේ ડોකියුමන්ට්ස් ටික fully completed විදිහට දානවා නම් ඒ කියන්නේ දැන් ඔය සර්විස් ලෙටර්ස් වලට අමතරව ස්කිල් ඇසස්මන්ට් එක ඉල්ලනවා ඔයාගේ ඩෙන්ටිටි ડોකියුමන්ට් එකක් ඊළඟට පාස්පෝර්ට් එක අන්න ඒ වගේ ඩීටේල්ස් එන්නේ ඒවත් එතකොට මුල් ඒ කියන්නේ ඇප්ලිකේෂන් සබ්මිට් කරනකොටම මේ හැමදේම සබ්මිට් කළාම ආයි ඒගොල්ලෝ ඔයාට ගෙට් බෑක් කරන්න නැතුව ඔයාට කෙලිම මේ ෆයිනල් අවුට්කම් එකම ගන්න ලේසි ඉක්මනින්. ඒ හන්දා අර ස්කිල් ඇසස්මන්ට් එක ඒක කල්යන එකක් හන්දා මේ fully complete documents ටික සබ්මිට් කරන එක වටිනවා.
හරි අපි දැන් අපි මුලින් ඉඳන් බැලුවා දැන් අපි දැන් දන්නවා කොහොමද අපේ ඔකියුපේෂන් එක ලිස්ට් එකේ තියෙනවද කියලා හොයාගන්නේ ස්කිල් ඇසස්මන්ට් ඔතොරිටි එක හොයාගන්නේ කොහොමද අපේ පොයින්ට්ස් ඇතිද කියලා අපි බලා ගන්න විදිහ දන්නවා. ඒතකොට ඊළඟට දැන් නෑ අපි අපේ මිනිමම් පොයින්ට්ස් ගන්න අපේ පොයින්ට්ස් ගන්න අපි කැල්කියුලේට් කරගන්න දන්නවා. ඒතකොට අපිට දැන් අපේට තියෙන පොයින්ට්ස් ගන්න දැන් හිතන්න මට පොයින්ට්ස් 80ක් තියෙනවා කියලා 190 කැටගරි එකට. ඒතකොට මට 190 එකෙන් මේ දවස්වල යන කියන්නේ thresholds එක මට ඉන්විටේෂන් එකක් ගන්න පුළුවන්ද කියලා අපිට චෙක් කරගන්න විදිහක් තියෙනවද? ඔව් අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් ඇත්තටම කියන්නේ ඔස්ට්‍රේලියන් ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන්ම ඩේටා එළියට දීපු වෙබ්සයිට් එකක් වගේ එකක්. ඇත්තටම ඒ කියන්නේ endpoint එකක් තියෙනවා. skill select API කියලා. Google එකේ අපි ඒක ගැහුවත් එනවා. අපි ඒක link එකක් දාමු. ඒකට ගිහිල්ලා අපිට ඒ කියන්නේ month wise බලන්න පුළුවන්. මේ month එකේ invitation ඇවිල්ලා තියෙනවද මේ occupation එකට? එහෙම ඇවිල්ලා තියෙනවා නම් මොකද්ද ලකුණු ගාන? ඊළඟට මොන ස්ටේට් එකෙන්ද ඉන්විටේෂන් ඇවිල්ලා තියෙන්නේ? ඊළඟට ඔෆ්ෂෝර් යට ඉන්වයිට් කරලා තියෙනවද? ඔන්ෂෝර් විතරද ඉන්වයිට් කරලා තියෙන්නේ? අන්න ඒ වගේ කියන්නේ EOI එකේ තියෙන ඔක්කොම data points add කරපු මේ summary එකක් වගේ එකක් ගන්න පුළුවන්. ඒක ඇත්තටම බලන එක වටිනවා මේ ඔක්කොටම කලින්. ඒ කියන්නේ skill assessment ඒව කරන්න කලින් හිතන්නකෝ ඔයාගේ occupation එක පහුගිය අවුරුදු 3-4ටම ඉන්විටේෂන් එකක්වත් ඇවිල්ලා නැහැ කියලා. එහෙමනම් ඇත්තටම ඔයා සල්ලි ගාණක් වේදන් කළා EOI දාලා PT කළා බලන් ඉන්න එක ඇත්තටම තේරුමක් නැහැ. දැන් ඉන්විටේෂන් එනවා නම් ඔයාට ඔයාගේ ඔකියුපේෂන් එකට ඔයාට බයක් නැතුව කරන්න පුළුවන්. මොකද ඉස්සරහටත් ඒගොල්ලෝ දෙයි ඉන්විටේෂන් එවයි කියලා. මොකද ඒගොල්ලෝ ඉන්විටේෂන් එකක් එවන්නේ අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ ස්කිල් ෂෝටේජ් එකක් තියෙන ඔකියුපේෂන් වලට. එතකොට ඕගොල්ලන්ට ඒක හිතලා බලලා කරන්න පුළුවන් බ්ලයින්ඩ්ලි ප්‍රොසෙස් එක පටන් ගන්න නැතුව. ඔව් එතකොට අපි ස්කිල් ඇසස්මන්ට් එක කියන්නේ ටොපික් එකෙන් ඉන්දියට යන්න කලින් තව එක දෙයක් මම කියන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපෙන් අහපු ගොඩක් ප්‍රශ්න තිබ්බා. ඒ කියන්නේ එක එක ෆීල්ඩ්ස් වලට ස්පෙસિෆික් ඒවා. ඒ කියන්නේ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදිහට ඇප්ලයි කරන්නේ කොහොමද? ෂෙෆ් කෙනෙක් විදිහට ඇප්ලයි කරන්නේ කොහොමද? කෙයාර් ගිවර් කෙනෙක් විදිහට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා එහෙම ස්පෙસિෆික් ෆීල්ඩ්ස් ගැන අහලා තිබ්බා. ඒතකොට එහෙම අපිට ඇත්තටම හැම ෆීල්ඩ් එකම ගැන අයිඩියා එකක් නැහැ කොහොමද ඇත්තටම මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. හැබැයි රෆ්ලි ගත්තම ප්‍රොසෙස් එක හැම ෆීල්ඩ් එකටම හයි ලෙවල් ගත්තම එකම වගේ. ඒ කියන්නේ ස්ටෙප්ස් ටික එක වගේ. පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒතකොට හොඳම දේ තමයි තමන්ගේ ඔකියුපේෂන් එකේ ස්කිල් ඇසෙසින් ඔතොරිටි එකත් එක්ක ඒකේ ගයිඩ්ලයින්ස් එක්ක තමන් ඇප්ලයි කරන්න තමන්ට ඕන වෙන ඩීටේල්ස් මොනවාද ඩොකියුමන්ට්ස් මොනවාද කියලා චෙක් කරගන්න එක. දැන් අනුෂ්ක කතා කරේ එයාගේ එක්ස්පීරියන්ස් එකෙන් එයා ACS එකෙන් ස්කිල් ඇසස්මන්ට් එක ගද්දී ඕන වෙච්ච දේවල්. එතකොට අර වගේ තමන්ගේ ඔකියුපේෂන් එකට සෙට් වෙන විදිහට ඒ රිසර්ච් එක කරලා ඒ අවශ්‍ය දේවල් ටික හොයාගන්න වෙනවා. එතකොට ස්කිල් ඇසස්මන්ට් එක ගැන තව මොන හරි ඇඩ් කරන්න දේවල් තියෙනවද අනුෂ්ක? අපි ෆී එක ගැන කතා කරොත් ෆී එකත් පුළුවන්. අර මේකක් තියෙනවානේ මේ ස්කිල් ඇසස්මන්ට් එක. දැන් මං හිතන්නේ අනික් ඒවාගෙත් එහෙමයි. ACS එකේ ස්කිල් ඇසස්මන්ට් එක අවුරුදු 2යි වැලිඩ්. ඔයා හිතන්නකෝ ස්කිල් ඇසස්මන්ට් එක කළා ඔයාට EOI එකක් ඇවිල්ලා ඔයා වීසා ලොජ් කරන්න ඕනේ ඒ අවුරුදු 2 ඉවර වෙන්න කලින්. දැන් හිතන්නකෝ ඔයා ස්කිල් ඇසස්මන්ට් එක කරපු එක්කෙනෙක් ඔයාට තාම ආවේ නැහැ ඉන්විටේෂන් එකක්. හැබැයි ඔයාට හිතෙනවා ඔයාගේ දැන් පොයින්ට්ස් වැඩි වෙලා එක්ක එක්ස්පීරියන්ස් වලින් නැත්නම් ඔයා PT නාට් ඒ කියන්නේ ඉංග්‍රීසි එක්සෑම් එකෙන් ලකුණු වැඩිපුර අරන් නැත්නම් නාටි එකෙන් වැඩිපුර අරන් ඔයාගේ EOI එකේ ලකුණු වැඩි වෙලා දැන් ඔයාට ඉන්විටේෂන් එකක් එන්න ලෙවල් එකටම ඇවිල්ලා තියෙනවා. හැබැයි ඔයාගේ තව මාසෙකින් වගේ එක්ස්පයර් වෙනවා කියලා ස්කිල් ඇසස්මන්ට් එක හොඳම දේ ඔයා ආයි ස්කිල් ඇසස්මන්ට් එක ඇප්ලයි කරන එක. එතකොට ඔයාට බයක් නැහැ ඉන්විටේෂන් එකක් આવුත්. මොකද මම දැකලා තියෙනවා ගොඩක් අය සමහර අය ඔයාට ඉන්විටේෂන් එකක් ඇවිල්ලා එයා ඉන්විටේෂන් එකට ඩොකියුමන්ට් සබ්මිට් කරන්න යනකොට බලනකොට තමයි දන්නේ එයාගේ ස්කිල් ඇසස්මන්ට් එක එක්ස්පයර්ඩ් කියලා. එහෙම වෙලාවක මොකද දැන් හිතන්නකෝ අපේ එක්ස්පීරියන්ස් එක කිව්වොත් අපිට ඒ කියන්නේ මට ආවේ ඉන්විටේෂන් එක නිව් සවුත් වේල්ස් වලින්. එහෙන් දවස් 7ක් ඇතුළත අපි ඉන්විටේෂන් එකට ඩොකියුමන්ට් සබ්මිට් කරන්න ඕනේ. දැන් ඔයාට දවස් 7ක් ඇතුළත ස්කිල් ඇසස්මන්ට් එකක් කරගන්න තියෙන chance එක ගොඩක් අඩුයි. මොකද ඔයා කම්පැනි එකෙන් ආයි අප්ඩේටඩ් ලෙටර්ස් ගන්න ඕනේ. එහෙම කරලා සබ්මිට් කරලා අවුට්කම් එකක් ගන්න ඕනේ. හැබැයි සමහර ස්කිල් ඇසස්මන්ට් ඔතොරිටිස් තියෙනවා මේ ෆාස්ට් ට්‍රැක් කරන. ඔයා වැඩිපුර ගාණක් ගෙවුවොත් කරලා දෙනවා. හැබැයි ඒක අපිට ෂෝ කරන්න බෑනේ. මොකද ඒ හන්දා හැම වෙලාවෙම අප්ඩේටඩ් ස්කිල් ඇසස්මන්ට් එකක් එක්ස්පයර්ඩ් නැති ස්කිල් ඇසස්මන්ට් එකක් තියාගන්න එක වටිනවා. ඒක ඇත්තටම ස්කිල් ඇසස්මන්ට් එකටයි ඉංග්ලිෂ් ලැන්ග්වේජ් ටෙස්ට් එකටයි දෙකටම අදාළයි. ඉංග්ලිෂ් ලැන්ග්වේජ් ටෙස්ට් එකත් ඒ කියන්නේ ඇත්තටම එක්සෑම් එක වැලිඩ් 2 years. හැබැයි ඉමිග්‍රේෂන්
පර්පසස් වලට ඒක 3 years වලට වැඩි. හිතන්නකෝ ඔයාගේ ඉංග්‍රීසිුත් එක්ස්පයර් වෙන්න ළඟ නම් පුළුවන් නම් ආයේ ඒකත් කරලා තියාගන්න එක වටිනවා. ඔව් එතකොට එතන ස්කිල් ඇසෙස්මන්ට් එකේ තව එක දෙයක් තමයි දැන් ඔයා ඇප්ලයි කරන්න ඉස්සරහට ප්ලෑන් කරගෙන ඉන්න කෙනෙක් නම් يعني ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකට එන්ටර් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ස්කිල් ඇසෙස්මන්ට් එකට ඕන ඩොකියුමන්ට්ස් මොනවද කියලා ඔයාලා දැනගත්තට පස්සේ ඒ ටික මුලින් ඉඳන් හදාගෙන ඉන්න එක සෑහෙන වටිනවා ඇප්ලයි කරන්න කලින්. ඒ කියන්නේ හිතන්න ඔයා ජොබ් එකක් මාරු වෙද්දී ඔයා සර්විස් ලෙටර් එකක් ගද්දී ගොඩක් වෙලාවට ඔයාට පුළුවන් ඔයා කරපු රෝල්ස් ඇන්ඩ් රෙස්පොන්සිබිලිටිස් ඒ ටික ඔයාට ලිස්ට් එක දීලා සර්විස් ලෙටර් එකක් ගන්න. එතකොට ඔයා ඉස්සරහට ඇප්ලයි කරන්න ඉන්න කෙනෙක් නම් එතකොට මේකේ ඕන විදිහටම roles and responsibilities දාගන්න පුළුවන් නම් ඒ දේවල් කරගෙන pay slips වගේ දේවල් by default හම්බෙන්නේ නැත්නම් ඒවා request කරලා ඒවා ඉල්ලගෙන bank statements කියන්නේ හරියට ඒ විදිහට තියෙනවද කියලා බලලා පොඩ්ඩක් prepare වෙලා ඉන්න එක හොඳයි. ඔයා ඉස්සරහට apply කරන්න ඉන්න කෙනෙක් නම් මොකද මේ documents දැන් අන්තිම මොහොතේ හදිසියේ skill assessment එකක් ගන්න වෙලා එහෙම වුණොත් එහෙම කියන්නේ එකපාර ගන්න අමාරු දේවල් නේද අනුෂ්ක කිව්වා වගේ. ඒ නිසා එහෙම කියන්නේ prepare වෙලා ඉන්න එක හොඳයි skill assessment එකක් apply කරන්න ඉස්සරහට ඉන්නවා නම්. ඔව් ඒකටම ඇඩ් කරන්න පුළුවන් ඊළඟ. ඒ කියන්නේ ඇත්තටම කවදා හරි මයිග්‍රේට් වෙන්න අයිඩියා එකක් තියෙනවා නම් හිතන්නකෝ ඔයා මැරි කරනවා නම් මැරිජ් සර්ටිෆිකේට් එකත් ඉංග්‍රීසි වලින් ගන්න. ඒ කියන්නේ අපිට එහෙම රික්වෙස්ට් කරන්න පුළුවන්. මැරේජ් එකේදීම අපිට ඔරිජිනල් කොපි එකක් ඉංග්‍රීසි වලින් ඕනේ. ඊළඟට කවදා හරි ඔයාට මේ ළමෙක් හම්බ වෙනකොට ඒ ළමයාගේ බර්ත් සර්ටිෆිකේට් එකත් ඔයාට පුළුවන් ඉංග්‍රීසි වලින්ම රික්වෙස්ට් කරන්න. අන්න ඒ වගේ දේවල් කරලා තියාගන්න එක ඇත්තටම මේ process එකට ලේසියක්. ඔයා යන්න බලාගෙන ඉන්නවා නම් ඒ කියන්නේ plan එකක් තියෙනවා නම් කවදා හරි ලංකාවෙන් එළියට යනවා කියලා අන්න ඒ වගේ දෙයකට ඇත්තටම වටිනවා. ඒම කරන් තියන් ඉන්න එක. ඔව් අපි දැන් ස්කිල් ඇසෙස්මන්ට් එකෙන් පොඩ්ඩක් එළියට ගිහලා අපි බැලුවොත් ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක ගැන පොඩ්ඩක් කතා කරොත් දැන් ඒක ගොඩක් අය කියන දේවල් තියෙනවා. දැන් අපිට එක එක මේ ඉංග්‍රීසි ටෙස්ට් කරන්න පුළුවන් නේ IELTS PTE. ඒතර සමහර අය කියන දේක් තමයි PTE කියන්නේ ටිකක් lazy relatively lazy කියලා කියනවා IELTS වලට වඩා. ඒතර තව ඉංග්‍රීසි දැන් ඔයා ඉස්සෙල්ලත් කිව්වා ඉංග්‍රීසි වලින් ගන්න පොයින්ට්ස් ගන්නත් එක්ක කොහොමද අපේ පොයින්ට්ස් කැල්කියුලේෂන් එක වෙනස් වෙන්නේ කියලා. ඒවත් එක්ක ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එකයි ඒකේ තියෙන ඉම්පෝටන්ස් එකයි ඒකේ තියෙන ටෙස්ට් අතර තියෙන කම්පැරිසන් එකක් ඔයාගේ එක්ස්පීරියන්ස් එකෙන් ඔයාට හිතන දෙයක් තියෙනවා ඔයාගේ පර්සනල් ඔපිනියන් එක. ඔයාට හිතන දෙයක් තියෙනවා නම් අපි ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක ගැන පොඩ්ඩක් කතා කරමු බ්‍රීෆ්ලි. ඔව් ඇත්තටම මගේ එක්ස්පීරියන්ස් එකෙන් මට කතා කරන්න පුළුවන් PTE IELTS ගැන විතරයි. මොකද IELTS මම කළා නැහැ. හැබැයි මම ලංකාවේ ඉන්නත් මම ඔක කරන්න ක්ලාස් උත් ගියා. එහෙම අයිඩියා එකක් තිබ්බහන්ද හැබැයි අන්තිමට කෙරුන්නේ නැහැ. ඊළඟට හැබැයි මම මේ පාර ඕස්ට්‍රේලියා මයිග්‍රේෂන් ප්‍රොසෙස් එකට කළේ PTE. මොකද මම මේ පාරත් IELTS කරන්න පටන් ගත්තා. හැබැයි ඊට පස්සේ තමයි මම PTE ගැන දැනගත්තේ. PTE ගැන ඊළඟට පොඩ්ඩක් නිකන් රිසර්ච් එකක් කළා වගේ බලනකොට දැක්කා ඇත්තටම ඒකේ ඇසෙස් වෙන්නේ කම්පියුටර් එකක් through. දැන් IELTS ගත්තොත් ඒකේ තියෙනවා පාර්ට් එකක් කම්පියුටර් එකක් through ඇසෙස් වෙන. හැබැයි ඒකේ හිතන්නකෝ ස්පීකින් ඊළඟට රයිටිං වගේ මම දන්න විදිහට ඒ දෙක ඇසෙස් වෙන්නේ රීඩිං ඇන්ඩ් ස්පීකින් ඇසෙස් වෙන්නේ රියල් පර්සන් කෙනෙක්. එතකොට ඇත්තටම පර්සන් මතත් ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් PT ගත්තොත් ඒක ඇත්තටම තියෙන ස්ට්‍රක්චර් එකක්. අපිට ප්‍රැක්ටිස් කරලා හිතන්නකෝ ඔයා ඉංග්‍රීසි හොඳටම පුළුවන් කෙනෙක් නෙමෙයි. එතකොට ඔයාට පුළුවන් ඇත්තටම ප්‍රැක්ටිස් කරලා ඔයාගේ ඒ කියන්නේ PT වල ස්කෝර් එක වැඩි කරගන්න. මොකද දැන් PT කරන්නේ අපි කියන්නේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් through වගේ ඒකට සමාන ඒවා හදලා තියෙනවා අපිට. ඒ කියන්නේ පොඩි ගාණක් ගෙවලා මට මතක විදිහට මම ප්‍රැක්ටිස් කළා AppUni කියලා සයිට් එකක. ඒකට $20 ගාණක් වගේ ගෙවන්න උනේ මාස 3කට මට මතක විදිහට. ඒකේ අපිට ඒ කියන්නේ මොඩියුල් වයිස් උත් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්, ක්වෙස්චන් වයිස් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඊළඟට මොක් එක්සෑම් එකක්මත් කරන්න පුළුවන්. ඒකේ තියෙන්නේ ඇත්තටම ඒ කියන්නේ PT questions වල නිකන් ඩම්ප් එකක් හරි කියන්නේ පාරන questions ඒගොල්ලෝ එයි කියලා මේ හිතන questions එහෙම දාලා හදපු එක. ගොඩක් වෙලාවට ඒකේන ස්කෝර් එකයි රියල් එක්සෑම් එකේන ස්කෝර් එකයි ඇකියුරේට්. ඔයාට අරකේ හිතන්නකෝ ඔයාගේ ටාගට් එක 65 each ගන්න කියලා. ඔයා එහෙම ප්‍රැක්ටිස් කරන දැන් මම එක්සැම්පල් එකකට ගත්ත AppUni කියන එකනේ. ඒකේ ඔයාට ගන්න පුළුවන් නම් 65 each බයක් නැතුව ඔයාට ගිහිල්ලා මේ රියල් එක්සෑම් එකෙත් ගන්න පුළුවන්. මේ ඇත්තටම ඒ කියන්නේ PT වල මට තේරිච්ච දේ ඒකයි. මොකද මම දෙකටම ප්‍රිපෙයාර් වෙච්ච හන්දා PT ඔයා ප්‍රැක්ටිස් කරන්න ඔයාට ලකුණු ගන්න වැඩි කරගන්න පුළුවන්. ඔයාට හිතන්න ඒ කියන්නේ ඔයාට 79ට යන්න බැරි වෙයි. හැබැයි ඔයා 50ක ඉන්න කෙනෙක්ට නම් ඔයාට 65ට යන එක ප්‍රශ්නයක් නෑ. ඔයා මාසයක් දෙකක් මහන්සි වෙලා වැඩ කළොත්. මොකද මේ තව දෙයක් කියනෝනේ ඇත්තටම ඒ කියන්නේ
වෙලාවට හිතනවා ඒක ඇත්තම ඉංග්ලිෂ් ප්‍රොෆිෂන්සි එක මයින්වද නැද්ද කියලා. මොකද අපි ප්‍රැක්ටිස් කළා සමහරවිට කරපු අය දන්නවා ඇති එසේ එක අපිට ටෙම්ප්ලේට් එකක් යූස් කරන්න ලියන්න පුළුවන්. මොකක් හරි කියන්නේ මොන ටොපික් එක දුන්නත් අපිට සේම් ටෙම්ප්ලේට් එක දාලා කීවර්ඩ්ස් ටිකක් විතරක් අර ටොපික් එකෙන් දැම්මහම ෆුල් මාක්ස් එනවා. ඒ කියන්නේ ඔය මම ප්‍රැක්ටිස් කරපු සයිට් එකේ වුණා. ඒක රියල් එක්සෑම් එකෙත් එහෙම වෙන්න ඕනේ. මොකද මම කළෙත් එහෙම. ඉතින් මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔව් එහෙනම් බලමු ඇත්තටම PT relatively lazy සහ එකකට safe කියලා හිතනවා. මොකද evaluation එක හැමෝටම එක වගේනේ. ඒ කියන්නේ දැන් evaluate කරන person මත depend වෙන්නේ නැහැ. ඉස්සලා කිව්වා වගේ IELTS වල ඒක මත සෑහෙන දෙයක් depend වෙන්න පුළුවන්. ඒක relatively easy කියලා අපිට හිතනවා. ඒ වගේ දෙයක් තමයි ඇත්තටම. ඒ කියන්නේ ඒක subjective දෙයක්. ඉතින් කෙනෙක්ට IELTS lazy වෙන්නත් පුළුවන්. හරි එතකොට ඉංග්‍රීසි අපි අර දෙයක් කියන්නේ අපි ඉස්සෙල්ලත් කිව්වා මේ සමහර occupations වලට PT කරලා EO එකක් ලොච් කරන්න බෑ. මම දන්නේ ඒවා තියෙනවා ඔය ටීචර් ඊළඟට early childhood teacher social worker ඔන්න කියන occupation ඒගොල්ලෝ අනිවාර්යෙන් මොනවාද IELTS ම ඉල්ලනවා. අන්න එහෙම එකක් තියෙනවා. ඔතන මේ ඉංග්ලිෂ් ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එකට සෑහෙන ඉම්පෝටන්ස් එකක් දෙන්න ඕනි කියලා මට හිතන එක පොයින්ට් එකක් තමයි ඔයාට මේ කියන්නේ ගොඩක් එක්ස්පීරියන්ස් නැති කෙනෙක් නම් දැන් හිතන්නකෝ දැන් ඔය එතන පොයින්ට්ස් කැල්කියුලේෂන් එකේදී තියෙන ගොඩක් දේවල් අපිට අපි ඇප්ලයි කරන වෙලාවේ අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ වෙනකොට ඔයාට තියෙන එක්ස්පීරියන්ස් එක ඒ වෙලාව ඔයාට වෙනස් කරගන්න බෑ. ඔයාගේ এডুকেෂන් එක එහෙම වෙනස් කරගන්න බෑ. ඒතර පාර්ට්නර් ස්කිල්ස් ද ඒ දේවල් වෙනස් කරගන්න බෑ. ඔතන ඔයාට මහන්සි වෙලා ගන්න පුළුවන් පොයින්ට්ස් ගන්න පුළුවන් එකම දේ තියෙනවා ඉංග්ලිෂ් ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එකේදී විතරයි. ඒ නිසා එතන ෆුල් එෆර්ට් එක දාලා පොයින්ට්ස් 20ම ගන්න පුළුවන් නම් එතන සෑහෙන ලොකු ගේන් එකක් තියෙනවා කියලා හිතනවා එක්ස්පීරියන්ස් අඩු කෙනෙක්ට වගේ. ඒකයි නාටි එක්සෑම් එක ගැනත් කියන්න ඕනේ. පොයින්ට්ස් 5ක්නේ. හිතන්නකෝ ඔයාට ඒජ් එකෙන් ඔයා 33 ඉඳලා 34 වෙනකොට පොයින්ට්ස් 5ක් අඩු වෙනවා. ඔයාට හැබැයි ඒක ගන්න පුළුවන් නාටි කරලා. මොකද පොයින්ට්ස් 5ත් ඇත්තටම ඔයාට PR එක හම්බ වෙනවද නැද්ද කියන එක ඩිසයිඩ් කරන ෆැක්ටර් එකක් වෙන්න පුළුවන්. ඔව් ඒකත් ඒ කියන්නේ මම ඒකටත් ඇත්තටම ප්‍රැක්ටිස් කරා. ඒකත් මට ඒක කරන්න හැබැයි කලින් ඉන්විටේෂන් එක ආවා. ඒ හන්ද මං ආයි ඒ එක්සෑම් එක කළේ නැහැ. ඒකත් ඒ කියන්නේ මහා ලොකු අමාරු එක්සෑම් එකක් නෙමෙයි. වා හරියට මට හිතෙච්ච විදිහට මාසයක් මහන්සි වුණොත් ඔයාට ඒක පාස් වෙන්න පුළුවන්. ඒකේ තියෙන ඇත්තටම අපේ ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරන්න YouTube වීඩියෝස් තියෙනවා. ඊළඟට වෙබ්සයිට් තියෙනවා. ඒගොල්ලෝ දීලා තියෙනවා නිකන් vocabulary එකේ ලිස්ට් එකක්. ඉංග්ලිෂ් වචනේ ඒකට තියෙන සිංහල වචනේ අපිට ඒ ටික මතක් කරගෙන ඒ කියන්නේ පාඩම් කරගෙන පුළුවන් මේ එක්සෑම් එකත් ගොඩ දාන්න. ඔව් උතන ඒ කියන්නේ තමන්ට ගන්න පුළුවන් මැක්සිමම් පොයින්ට්ස් ගන්න එක ඉතින් තමන්ට පුළුවන් නම් ඒ ටික ඔක්කොම ගන්න එක තමයි හොඳම දේ ඉතින්. ඒක තමයි බේසික් අයිඩියා එක. එතකොට අපි පොඩ්ඩක් බැලුවොත් දැන් අපි මුලින් ඉඳන් බැලුවා දැන් මම දන්නවා මම කොහොමද මගේ ඔකියුපේෂන් එක ස්කිල් ලිස්ට් එකේ තියෙනවද කියලා හොයාගන්නේ. ඇසෙසින් ඔතොරිටි එක හොයාගත්තා. ඊට පස්සේ ස්කිල් ඇසෙස්මන්ට් එක කරන්න ඕන ඩොකියුමන්ට්ස් ටික ප්‍රෙපෙයාර් කරගෙන මම ඇප්ලයි කරා. දැන් මම ස්කිල් ඇසෙස්මන්ට් එකක් ගත්තා. ඉංග්‍රීසි ටෙස්ට් එක කරන විදිහත් ඒකේ ඉම්පෝටන්ස් එක දන්නවා. ඒතකොට ඒකත් කරගත්තා. දැන් ඒ ටික ඔක්කොම හරි. ඊළඟට මේ ප්‍රොසෙස් එකේ මොකද්ද මම කරන්න ඕනේ? දැන් මම ඒ ටික ඔක්කොම රෙඩි කරගෙන තියෙනවා නම්. ඔයාගේ ඔක්කොම රෙඩි නම් ඔයා ඊළඟට EO එකක් ලොච් කරන ප්‍රොසෙස් එකට යන්න ඕනේ. EO එකක් කියන්නේ expression of interest. ඒ කියන්නේ මම කැමති ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් වෙන්න කියන එක කියන්න ඕනේ. ඒක තමයි EOI ප්‍රොසෙස් එක කියන්නේ. ඒකෙදි තමයි ඔය වීසා කැටගරිස් ඒවා ටිකක් දෙන්නේ. අපි ටික ඩිස්කස් කරමු නේද? එතකොට EOI එකේ ප්‍රොසෙස් එක ඇත්තටම EOI කියන එක ෆ්‍රී. කොස්ට් එකක් යන්නේ නැහැ. ඕනම කෙනෙක්ට තියෙනවා මේ ඕස්ට්‍රේලියානු ඉමිග්‍රේෂන් සයිට් එක අපි කියනවා ME කියලා. ME එකේ account එකක් හදලා මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ මම මුලින් ඉඳන්ම එක්ස්ප්ලেইন කළොත් අපිට EOI ගොඩක් හදන්න පුළුවන්. මොකද අපි ඉස්සෙල්ලා කතා වුණා මේ වීසා කැටගරි ගොඩක් තියෙනවා කියලා. ඒකට ඒ කියන්නේ අපිට එකම EOI එකේ මේ ඔක්කොම දාන්නත් පුළුවන්. හැබැයි ඒක කවුරුත් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද සමහර ස්ටේට්ස් තියෙනවා ඒගොල්ලෝ දැක්කොත් මෙයා මගේ ස්ටේට් එකට විතරක් නෙමෙයි අනිත් ස්ටේට් වලටත් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා කියලා ඒගොල්ලෝ ඉන්විටේෂන් එවන්නේ. එතකොට මම ෆලෝ කරපු ප්‍රැක්ටිස් එකයි මම කියලා තියෙන විදිහට බෙස්ට් ප්‍රැක්ටිස් එක තමයි අපි 189 කියන වීසා එකට එක EOI එකක් ලොච් කරනවා. ඊළඟට 190 වලට each state EOI ලොච් කරනවා. ඊළඟට 491 වලටත් each state EOI ලොච් කරනවා. ඕකේ එකම වෙනස මම දැක්ක ගිය අවුරුද්දේ හරි ඊට කලින් අවුරුද්දේ වගේ ක්වීන්ස්ලන්ඩ් වලින් කියලා තිබ්බා
ඒගොල්ලන්ට එහෙම වෙන වෙනම UI ලොච් කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඔයා කැමති නම් 491 190 දෙකටම එකම UI එකේ දාලා ඇප්ලයි කරන්න පුළුවන් කියලා. එහෙම නැත්තම් මම නම් කළේ 189 එකයි ඊළඟට මොනවද 190 491 වලට each state UI ලොච් කළා. මොකද ඒකේ ඉම්පෝටන්ස් එක වෙන්නේ New South Wales ඔයා same UI එකේ 191 190 491 දාලා තියෙනවා. ඒගොල්ලෝ ඉන්විටේෂන් එවන්නේ නැහැ ඔයාට. ඔයා අනිවාර්යෙන් UI දෙකක් දාලා තියෙන්න ඕනේ 491 වලටයි 190 වලටයි. ඊට අමතරව ඔයා හිතන්නකෝ ඔයා UI එකක් ලොච් කරනවා කියලා වික්ටෝරියා වලට ඒකෙත් UI එක විතරක් ලොච් කළා මදි. මේක තව දෙයක් අපි කියන්න ඕනේ මේ සමහර ස්ටේට්ස් තියෙනවා අපි UI එක දානවා ඉමිග්‍රේෂන් සයිට් එකේ ස්ටේට් එක සිලෙක්ට් කරලා අපි ඊළඟට ඔය ස්ටේට්ස් වල ඒගොල්ලෝ වෙනම සයිට් එකක් හදලා තියෙනවා. ඒක ඩිපෙන්ඩ්ස් වෙනවා මේ ස්ටේට් එක අනුව. මොනවාද දැන් මට මතක විදිහට වික්ටෝරියා වල එක තියෙන්නේ live in Melbourne හරි මොකක් හරි එහෙම එකක්. එහෙම සයිට් එකක් තියෙනවා. අපි ඒකට ගිහිල්ලා ROI කියලා එකකුත් ලොච් කරන්න ඕන. ඊළඟට වික්ටෝරියා වල එහෙම. ඒ කියන්නේ දැන් වික්ටෝරියා වල ප්‍රශ්නේ තියෙන්නේ ඔයා හිතනකොට ඔයා ROI එක ලොච් කරනකොට ඔයා දාන්න ඕනේ UI නම්බර් එක. එතෙන්දී ඔයාට 491 190 දෙකම සිලෙක්ට් කරන්න බෑ. ඔයාට මොකද එක ඒ කියන්නේ પાස්පෝර්ට් නම්බර් එකකට මට මතක විදිහට මේ પાස්පෝර්ට් නම්බර් එක තමයි එතන ප්‍රයිමරි වගේ ඩෙන්ටිෆිකේෂන් එක වෙන්නේ. ඔයාට දාන්න පුළුවන් මේ 491 හරි 190 හරි දෙකෙන් එක UI එකක් විතරයි. ඒ හන්දා අර මේ ඉන්ඩිවිජුවලි UI මේ ලොච් කරන එක each visa category එකට මේ ඒක එන වැදගත් වෙනවා. ඊට අමතරව දැන් ROI කතාවට આવොත් වික්ටෝරියා වල තියෙනවා එහෙම එකක්. ඊළඟට ඊට අමතරව ඔයා ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි ඒ කියන්නේ කැන්බරා වලට ඇප්ලයි කරනවා නම් ඔයා ස්කිල් මෙට්‍රික්ස් කියලා එකකුත් සබ්මිට් කරන්න ඕනේ EOI එක දැම්මට පස්සේ. ඒකෙත් EOI නම්බර් එක දාලා ඒක නම් ගොඩක් දේවල් අහනවා. ඔයාගේ කැන්බරා වල ඔයගලගේ ෆැමිලි මෙම්බර් කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ ස්කිල් මෙට්‍රික්ස් එක කියන්නේ ඒකත් ආයි පොයින්ට් සිස්ටම් එකක් වගේ. මොකද ඒගොල්ලෝ EOI එකනුත් ෆිල්ටර් කරනවා අර ඒගොල්ලන්ගේ ස්කිල් මෙට්‍රික්ස් එකනුත් ෆිල්ටර් කරනවා. ඒගොල්ලෝ බලනවා කැන්බරා වල ඉගෙනගෙන තියෙනවද ඊළඟට කැන්බරා වල ඔයාගේ ෆැමිලි මෙම්බර් කෙනෙක් ඉන්නවද අන්න ඒ වගේ වටත් ඒගොල්ලෝ පොයින්ට්ස් දෙනවා. ඊළඟට කැන්බරා වලින් ඔයාට ජොබ් ඔෆර් එකක් තියෙනවද අන්න ඒ වගේ. අන්න ඒ වගේ කියන්නේ වික්ටෝරියා වල තියෙනවා EOI එකට අමතරව එහෙම තව ආයි අපිට ඉන්ට්‍රස්ට් එක ලොච් කරන්න තැනක් කැන්බරා වල තියෙනවා. ආයි මම දන්න විදියට නෝර්තන් ටෙරිටරි ටස්මේනියා වලත් තියෙනවා. මම මේ දෙක අතරම ෆලෝ කරලා නැහැ. නෝර්තන් ටෙරිටරි ටස්මේනියා හැබැයි කැන්බරා වලයි ඒ කියන්නේ ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි වික්ටෝරියා වලයි මේ දෙක තියෙනවා. ඊළඟට ඇත්තටම EOI එක ලොච් කළා කියලා ඔයාට වීසා එකක් හම්බ වෙන්නේ නැහැ. EOI එක කියන්නේ අපේ කැමැත්ත අපි කියනවා ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකටයි ඕස්ට්‍රේලියන් ස්ටේට්ස් වලටයි මම මෙහෙම ක්වොලිෆිකේෂන් තියෙනවා මගේ මෙහෙම වයස මෙච්චරයි මට මෙහෙම ස්කිල් පාර්ට්නර් කෙනෙක් ඉන්නවා නැත්තම් මම සිංගල් ඊළඟට මගේ ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක මෙහෙමයි ඊළඟට ඒගොල්ලෝ අපේ EOI එක බලලා අපිට ඉන්විටේෂන් එකක් එවන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට වීසා ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි වීසා ඇප්ලයි කරන්න කලිනුත් ඒගොල්ලෝ මුලින්ම එවන්නේ අපිට ප්‍රී ඉන්විටේෂන් කියලා. ඒ කියන්නේ අපි මොකද EOI එක ලොච් කරනකොට අපිට බොරු උනක් දාලා ලොච් කරන්න පුළුවන්. ඒගොල්ලෝ ડોකියුමන්ට්ස් මොකුත් ඉල්ලන්නේ නැහැ. හිතන්නකෝ එක්කෙනෙක් බොරු මොනවා හරි දාලා ඉංග්‍රීසි එක්සෑම් එකක් කරන්නෙත් නැතුව මගේ ඉංග්‍රීසි ලකුණු මේකයි මේක තමයි මගේ සර්ටිෆිකේට් නම්බර් එක කියලා දාලා මේ EOI එක දාන්න පුළුවන්. හැබැයි ඉන්විටේෂන් එක ආවට පස්සේ ආයි දැන් ස්ටේට් එකෙන් හරි මොනවාද ගවර්න්මන්ට් එකෙන් හරි බලනවා මේ මෙයා කියලා තියෙන දේවල් ඇත්තද කියලා. ඒකට අපිට ආයි අපේ ડોකියුමන්ට්ස් ඔක්කොම සබ්මිට් කරන්න ඕනේ. ඒ කියන්නේ এডুকেෂන් ක්වොලිෆිකේෂන්, ස්කිල් ඇසස්මන්ට් එකේ එන ලෙටර් එක, PT හරි IELTS හරි රිසල්ට් ෂීට් එක, ඊළඟට බර්ත් සර්ටිෆිකේට් වයස කන්ෆර්ම් කරගන්න, ඊළඟට රෙසිඩෙන්සි කන්ෆර්ම් කරගන්න මෙයා ඔෆ්ෂෝර්ද ඉන්නේ කියලා. මොකද ඔන්ෂෝර් ඉන්නවා නම් ප්‍රොසෙස් එක ගොඩක් වෙනස්. ඔෆ්ෂෝර් ඉන්නවා කියලා අපි ප්‍රූව් කරන්න ඕනේ. ඒකට යුටිලිටි බිල්ස් ඊළඟට ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් හරි මොනවා හරි පේ ස්ලිප්ස් ඒ වගේ අපි සබ්මිට් කරන්න ඕනේ. අන්න ඒකත් ඉන්විටේෂන් එක ඇවිල්ලා අපි ඒ ටික සබ්මිට් කරලා ස්ටේට් එකෙන් හරි ගවර්න්මන්ට් එකෙන් හරි ඒ ටික බලලා අප්‍රූව් වුණාට පස්සේ තමයි අපිට ලින්ක් එක එන්නේ වීසා එක ඇප්ලයි කරන්න. එතකොට දැන් ඔය EOI එක expression of interest එක ලොග් කරද්දි එතන මොකක් හරි cost එකක් තියෙනවා. අපි කියන්නේ fee එකක් තියෙනවද? එතන දැන් ගොඩක් අය අහන දෙයක් තමයි cost එක process එකේ. ඒ නිසා මෙතන cost එකක් තියෙනවද ඒ වගේ EOI එක submit කරද්දි? නෑ, EOI එක ලොච් කරද්දි කිසිම cost එකක් නැහැ. හැබැයි හිතන්නකෝ ඔයාට ඉන්විටේෂන් එකක් ආවා කියලා. මම ඇත්තට මේක කියන්න දන්නේ කියන්නේ මේ New South Wales මට ඉන්විටේෂන් එක ආපු හන්දා
නිව් සවුත් වේල්ස් වලින් ඉන්විටේෂන් එක ආවහම මම කිව්වා ඉස්සෙල්ලා කිව්වා ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරනකොට ඒගොල්ලන්ට ඒ කියන්නේ EOI එක වෙරිෆයි කරන්න අපිට පේමන්ට් එක කරන්න ලින්ක් එකකුත් එනවා. මට මතක විදිහට $330ක් වගේ ඕස්ට්‍රේලියානු ඩොලර් 330ක් වගේ තමයි පේ කරන්න තිබ්බේ ඒ ටික වෙරිෆයි කරන්න. ඒක තමයි ඇත්තටම මේ ප්‍රොසෙස් එකේ අපි කියන්නේ ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකට ගෙවන ෆස්ට් ෆී එක. ඊට කලින් මොකුත් ෆී එකක් නැහැ. ඇත්තටම දැන් ඒ කියන්නේ ඇත්තටම අපි වීසා ලොජ් කරන්න ගොඩක් ළඟ. එතකොට තමයි අපිට ෆස්ට් මේ පේමන්ට් එක කරන්න වෙන්නේ. එතකොට අපි ඔය UI එකේදීනේ අපි ඉස්සෙල්ලාම අපේ පොයින්ට්ස් ටික ක්ලේම් කරන්නේ. දැන් අපි කලින් කැල්කියුලේට් කරගත්තා. අපි ඒ ටික ප්‍රූව් කරන්න ડોකියුමන්ට්ස් එක හදාගත්තා. ඊට පස්සේ UI එක සබ්මිට් කරලාදී තමයි දැන් මගේ එක්ස්පීරියන්ස් එක මෙහෙම, පාර්ට්නර්ගේ එක්ස්පීරියන්ස් එක මෙහෙම, මගේ এডুকেෂන් එක මේ වගේ කියලා අපි ඒ පොයින්ට්ස් ටික ක්ලේම් කරන්නේ එතනදීනේ. දැන් ඔය පොයින්ට්ස් ක්ලේම් කරන වෙලාවෙදී අපි කියන්නේ සැලකිලිමත් වෙන්න ඕන මොනවා හරි දේවල් තියෙනවද, ඉම්පෝටන්ට් දේවල් මොනවා හරි ටිප්ස් තියෙනවද එතනදී කරන්න ඕන? ඔව් ඇත්තටම මේන්ම දේ තමයි බොරු දාන්න හොඳ නැහැ. බොරු දාන්න හොඳ නැහැ. අනික එක අපිට ප්‍රූව් කරන්න බැරි දේවල් දාන්න හොඳ නැහැ. හිතන්නකෝ ඔයාට ඇත්තටම එක්ස්පීරියන්ස් තියෙනවා. හිතන්නකෝ මොකක් හරි කම්පැනි එකක ඔයාට ඇත්තටම එක්ස්පීරියන්ස් තියෙනවා. හැබැයි ඔයාට ප්‍රූව් කරන්න විදියක් නැහැ. අන්න ඒ වගේ එකක් ඔයා දැම්මොත් ඒක ඇත්ත වුණත් ඔයාට ප්‍රූව් කරන්න විදියක් නැත්තම් වැඩක් නැහැ නේ. කියන්නේ ඒගොල්ලෝ ඒක පිළිගන්නේ නැහැ. ඒ හන්ද ඔයා අනිවාර්යෙන් ස්කිල් ඇසස්මන්ට් එකේ ඔයාට ස්කිල් ඇසස් කරලා ආපු ES ගාන දාන්න ඕනේ. දැන් එක්සැම්පල් එකකට ගත්තොත් ACS එකෙන් ඔයා ඩිග්‍රී එක කරලා මං කිව්වා වගේ ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු 2ක් යනකම් එක්ස්පීරියන්ස් එක ඒගොල්ලෝ කන්සිඩර් කරන්නේ ස්කිල් එකට ගන්න පුළුවන් කියලා. අවුරුදු 2ක ඉඳන් තමයි දාන්නේ. දැන් අර මං කිව්වා වගේ ඉස්සෙල්ලා මම එක්සැම්පල් එකක් ගත්තා. 2014 ඩිග්‍රී වල නම් ඔයා ස්කිල් ඇසස් 2014ම ජොබ් එකක් පටන් ගත්තොත් ඔයා ස්කිල් ඇසස්මන්ට් එක කළාට පස්සේ ඒගොල්ලෝ දෙන්නේ ඔයා 2016 ඉඳන් තමයි එලිජිබල් කියලා ඔයාගේ එක්ස්පීරියන්ස් කැල්කියුලේට් කරන්න. හිතන්නකෝ EI එක ලොජ් කරනකොට කවුරු හරි ඔයා 2014 ඉඳන්ම වර්ක් කරන්න පටන් ගත්ත හන්දා EI එකේ ඔයා එක්ස්පීරියන්ස් ක්ලේම් කළා කියලා 2014 ඉඳන්. එතකොට ඒක ඇත්තටම වැරදි. එහෙම එකකට ඔයාට හිතන්නකෝ ඉන්විටේෂන් එකක් ආවා කියලා. ඊළඟට ඉන්විටේෂන් එකට ඔයා ડોකියුමන්ට් සබ්මිට් කරාට පස්සේ ඇත්තටම ඒගොල්ලන්ට පේනවා ස්කිල් ඇසස්මන්ට් එකේ කියලා තියෙන්නේ ඔයා 2016 ඉඳන් තමයි ඔයා ස්කිල් එම්ප්ලොයර් කෙනෙක් වෙන්නේ කියලා. අන්න ඒ වගේ වෙලාවකදී ඔයාගේ EI එක රිජෙක්ට් වෙනවා. ඒක ඇත්තටම ලොකු අපරාධයක්. මොකද ඉන්විටේෂන් එකක් එනවා කියන්නේ හරි රෙයා. ඒ හන්දා අපි හරියටම ඒ කියන්නේ ඒක බලලා කරන්න ඕනේ. ඒ වගේම UI එක අර මම ඉස්සෙල්ලා කිව්වාගේ up to date තියාගන්න ඕනේ. expired document තියෙනවා නම් ආයෙ upload කරලා අන්න ඒ වගේ. ඊළඟට හැබැයි ඔයාට age එක ගැන වගේ worry වෙන්න දෙයක් නැහැ. හිතන්නකෝ ඔයා එක age band එකක් පයින්නවා කියලා. ඒ කියන්නේ 33 ඉඳන් 34 වෙනවා කියලා. එතකොට UI එක automatically deduct වෙලා ඔයාට notification එකක් එවනවා UI එකේ update එකක් වුණා කියලා. ඒ වගේ ඒ කියන්නේ time එකත් එක්ක වෙන දේවල් ගැන ඔයාට worry වෙන්න දෙයක් නැහැ. හැබැයි අර documents expire වගේ වෙන දේවල් ඔයා බලලා update කරන්න ඕනේ. දැන් ටයිම් එකත් එක්ක වෙන දේවල් ගැන කතා කරද්දී දැන් අපේ අර එක්ස්පීරියන්ස් පොයින්ට්ස් උත් වෙනස් වෙනවනේ ටයිම් එකත් එක්ක. එතකොට දැන් හිතන්නකෝ මගේ එක්ස්පීරියන්ස් එක අවුරුදු 3ක් තිබිලා ඊට පස්සේ මම EO එක ලොජ් කරලා තියෙද්දි ඊළඟ බෑන්ඩ් එක අවුරුදු 5 බෑන්ඩ් එක පැන්නා කියලා. ඒතකොට ඒ වගේ වෙලාවක අපි ගිහලා මැනුවලි ඒවා අප්ඩේට් කරන්න ඕනිද? එහෙම නැත්නම් ඒකත් අර ඒජ් එක වගේම ඔටෝ කැල්කියුලේට් වෙන දෙයක්ද? නෑ ඒකත් ඔටෝ කැල්කියුලේට් වෙනවා. අපිට අප්ඩේට් කරන්න දෙයක් නැහැ. ඒක හැබැයි එකම දේ තියෙන්නේ හිතන්නකෝ ඔයා ඒක එකම දේ වෙන්නේ ඔයා කම්පැනි එක මාරු කරන්න දුන්න ඕනේ. දැන් හිතන්නකෝ ස්කිල් ඇසස්මන්ට් කරලා ඔයාට ඇසස් කරලා ආවා. ඔයා අන්තිමට වැඩ කර ඉන්න කම්පැනිය ඒක කන්ටිනියු වෙනවා. ඒ කියන්නේ ස්කිල් ඇසස්මන්ට් එකේ ඔයා හිතන්නකෝ මුලින්ම A කියලා කම්පැනි එකට ගලා B ඊළඟට C කියන එකේ ඔයා දැන් වැඩ කර ඉන්නකොට තමයි ස්කිල් ඇසස්මන්ට් එක ගන්නෙ. ඒකේ ඔයා අවුරුද්දයි වැඩ කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ අවුරුද්දට ස්කිල් ඇසස්මන්ට් එක කරලා දෙනවා. ඊළඟට ඔයා UI එක ලොජ් කරනකොට දාන්න ඕනේ ඒ C කියන කම්පැනි එකේ ස්ටාර්ට් ඩේට් එක දානවා. හැබැයි එන්ඩ් ඩේට් එකක් දාන්නේ නැහැ. එතකොට UI එකේ පෙන්නන්නේ කම්පැනි ඔයා දිගටම කන්ටිනියු වෙනවා කියලා. එතකොට බැලලාකත් හැබැයි ඔයා කම්පැනි එක මාරු කළොත් රෙකමන්ඩ් කරන්නේ ඔයා ස්කිල් ඇසස්මන්ට් එක කරන්න කියලා. මොකද අලුත් කම්පැනි roles and responsibilities ගැන කොහෙවත් ඔයාගේ ස්කිල් ඇසස්මන්ට් එකේ මෙන්ෂන් වෙන්නේ නැහැ. එහෙම නොකර යන අයත් ඉන්නවා. මොකද ගොඩක් අය කියනවා දැන් IT වගේ සයිට් එකක් ගත්තොත් කම්පැනි එක මාරුණත් ඔයාගේ රෝල් එක එකම නම. හිතන්නකෝ ඔයා එකක හිටියේ සීනියර් software engineer ඊළඟ කම්පැනිට යන්නේ senior software engineer. හැබැයි එතකොට roles and responsibilities සමානයිනේ. ඒ හන්දා කට්ටිය කියනවා ඕනේ නැහැ කියලා. හැබැයි මම කියන්නේ එතනත් රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ. මොකද අපි මේ වීසා එකක් ගන්න කතා වෙන්නේ. අපි මේ ස්කිල් ඇසස්මන්ට් එක අප්ඩේට් කරන එක වටිනවා. එතකොට අපිට කන්ටිනියුේෂන් එකක් ගන්න පුළුවන්. හරි. දැන් අපි එතකොට තව ස්ටෙප් එකක් ඉස්සරහට ගියා. දැන් අපි EO එක ලොජ් කළා.
ඔක්කොම ඩීටේල්ස් ටික අප්ඩේට් කරලා තියෙන්නේ. ඒතර ඔයා ප්‍රී ඉන්විටේෂන් එක ගැනත් කතා කරා. ඒතර ප්‍රී ඉන්විටේෂන් එක ආවට පස්සේ අපිට එතන සමහරවිට ෆී එකක් තියෙන්න පුළුවන්. ඒක ගෙවලා අපි ප්‍රී ඉන්විටේෂන් එක ඇක්සෙප්ට් කරාට පස්සේ අපිට ෆයිනල් ඉන්විටේෂන් එක එනවා. ඒතර ෆයිනල් ඉන්විටේෂන් එක ආවට පස්සේ එතනදී මොකද්ද වෙන්නේ? මොකද්ද මේ ෆයිනල් ඉන්විටේෂන් එක කියන්නේ? එතනින් එහාට ප්‍රොසෙස් එක මොන වගේද? ෆයිනල් ඉන්විටේෂන් එක ආවා කියන්නේ ඇත්තටම ඔයාගේ කියන්නේ වීසා එක ඇප්ලයි කරන තැනට එනකම් ඔක්කොම දේවල් කම්ප්ලීට්. එන්න ඒ පොයින්ට් එකේදී ඔයගේ ෆයිනල් ඉන්විටේෂන් එක ආපු පොයින්ට් එකේදී ඔයාගේ පොයින්ට්ස් උත් ලොක් වෙනවා. හිතන්නකෝ ෆයිනල් ඉන්විටේෂන් එක ආවට පස්සේ ඔයාගේ එක ඩොකියුමන්ට් එකක් එක්ස්පයර් වෙනවා කියලා ඒකට අපිට ඔරි වෙන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ බලන්නේ ෆයිනල් ඉන්විටේෂන් එක එන දවසට ඔයාගේ මේ ඩොකියුමන්ට්ස් ඔක්කොම වැලිඩ්ද ඊළඟට ඔයාගේ පොයින්ට්ස් එදාට වැලිඩ්ද අන්න ඒ ටික. ඒතකොට ඔයාට තියෙන්නේ වීසා එක ලොච් කරන්න විතරයි ඊට පස්සේ. ඒ කියන්නේ ෆයිනල් ඉන්විටේෂන් එක ආවා කියන්නේ අපිට ඇත්තටම ME account එකෙන් link එකක් එනවා වීසා එක ලොච් කරන්න. අපිට ඒ link එක through ගිහිල්ලා වීසා එක ලොච් කරන part එක තමයි ඊළඟට තියෙන්නේ. එතකොට වීසා එක ලොච් කරද්දී දැන් අපි කලින් ස්ටෙප්ස් වලදී ගොඩක් ලොකු ඩොකියුමන්ට්ස් ප්‍රමාණයක් ඕනේ වුණේ නැහැනේ අපේ කිසිම දෙයක් ප්‍රූව් කරන්න. දැන් ප්‍රී ඉන්විටේෂන් එකේදී අපි ක්ලේම් කරපු පොයින්ට්ස් ටික ප්‍රූව් කරන්න උනා. ඒ හැර ඊට වඩා දෙයක් අපිට තිබ්බේ නැහැ. හැබැයි දැන් වීසා ලොජ්මන්ට් එකනේ දැන් ෆයිනල් ඉන්විටේෂන් එකේදී තියෙන්නේ. එතනදී ඕන වෙන ඇඩිෂනල් ඩොකියුමන්ට්ස් මොනවාද? එතකොට ඊට අමතරව දැන් හිතන්නකෝ ලංකාවෙන් පිට රටක ඉඳගෙන ඇප්ලයි කරන කෙනෙක්. හැබැයි ස්ටිල් ඔෆ්ෂෝර් ඉඳන් ඇප්ලයි කරන්නේ. එහෙම කෙනෙක්ට දැන් ඒ ඕන වෙන ඩොකියුමන්ට්ස් ගද්දී මොනවා හරි ප්‍රශ්න තියෙනවා. දැන් ඔයාගේ එක්ස්පීරියන්ස් එකෙන් ඔයා සිංගප්පූරේ ඉඳන් ඇප්ලයි කරේ. ඒතකොට ඒ වගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද? කොහොමද ඒ ප්‍රොසෙස් එක මොනවාද ඕන වෙන ඩොකියුමන්ට්ස්? අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම එහෙම මට ඇත්තටම ලොකුම ෂෝ එකක් වුණේ නැහැ. මොකද මුලින්දම්මත් ප්ලෑන් එකක් තිබ්බා මේ වගේ ප්‍රොසෙස් එකකට යන්න ඕනි කියලා. එහෙනම් අපි මැරේජ් සර්ටිෆිකේට් ඉංග්‍රීසි වලින් අරන් තිබ්බේ. ඊළඟට අපේ බබාගේ බර්ත් සර්ටිෆිකේට් එකත් ඉංග්‍රීසි වලින් අරන් තිබ්බේ. එකම දේ මට ඒ කියන්නේ ලංකාවෙන් කරගන්න ඕනි උනේ ලංකාවේ ඩෙන්ටිටි කාඩ් එක සිංහලෙන් තියෙන හන්දා ඒක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන නා. ඒකත් ඒ කියන්නේ WhatsApp through ලංකාවේ ඉන්න ලෝයර් කෙනෙක් කන්ටැක්ට් කරගෙන එහෙම කරගත්තේ. ඒ දේ විතරයි. ඊළඟට ඩොකියුමන්ට්ස් වල අනිත් දේවල් තමයි දැන් වීසා ඇප්ලයි කරනකොට EOI ස්ටේජ් එකට වඩා වැඩි අපිට මේ රිලේෂන්ෂිප් එක ප්‍රූව් කරන්න ඕනේ. දැන් හිතන්නකෝ just married couple එකක් වගේ නම් මොකද ලංකාවේ නැතුණාට සමහරලාට ඔය දැන් කට්ටිය කියනවා ඉන්දියාවේ එහෙම ඒ කියන්නේ මයිග්‍රේට් වෙන්න කට්ටිය මැරි කරනවා. අන්න ඒ වගේ ඒවා නිකන් ඒක ෆ්‍රෝඩ් එකක් විදිහට යන්නේ. යන්න ඒ හන්දා සමහරලාට ඒගොල්ලෝ අහනවා මැරේජ් එක ප්‍රූව් කරන්න අන්න ඒ වගේ. දැන් බබෙක් ඉන්න ෆැමිලි එකකට වගේ නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතකොට ප්‍රූව් කරන්න දෙයක් නැහැනේ. ඒ කියන්නේ බබාගේ බර්ත් සර්ටිෆිකේට් එකත් කෙලින්ම ඒ කියන්නේ එවිඩන්ස් එකක් වෙනවනේ මැරේජ් එකට අන්න ඒ වගේ. එහෙම නැත්නම් මැරේජ් එක සමහරලාට ප්‍රූව් කරන්න කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පාර්ට්නර් රිලේෂන්ෂිප් එකේ විස්තර හිතන්නකෝ වෙඩින් එකට කලින් එන්ගේජ්මන්ට් එකක් කරන් තියෙනවා නම් එන්නේ ඒකේ ඩීටේල්ස් අන්න ඒ වගේ. නැත්නම් ගොඩක් වෙලාවට මැරේජ් සර්ටිෆිකේට් එක ඇති වෙනවා. ඊට අමතරව අර මුලින් අපි රෙඩි කරගෙන තිබ්බ ඩොකියුමන්ට්ස්ම තමයි ඔක්කොම වගේ ඕනේ. ඒ කියන්නේ ඔයාගේ රෙසිඩෙන්සි එක ප්‍රූව් කරන්න ඕනේ. ඒකට ඔය යුටිලිටි බිල්ස් ඊළඟට ක්‍රෙඩිට් කාඩ් බිල්ස් මොකද ඔෆ්ෂෝර් කියලා මේව කරන්න. ඊට අමතරව අර ඩොකියුමන්ට්ස්ම තමයි. ඒ කියන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ ඩොකියුමන්ට් එක, වර්ක් එක්ස්පීරියන්ස් ඩොකියුමන්ට්ස් ටික, ඊළඟට ඇක්සස් මොනද ස්කිල් ඇසස් බොඩි එකකින් අපිට හම්බ වෙච්ච ලෙටර් එක අන්න ඒ ටික දාන්න ඕනේ. ඊට අමතරව කියන්න ඕන දෙයක් තමයි වීසා එක ලොච් කරනකොට තව එකක් අපිට සබ්මිට් කරන්න පුළුවන් ෆෝම් 80 කියලා එකක් තියෙනවා. මොකද ගොඩක් අය කියනවා මේ ෆෝම් 80 එක ඕනේ නැහැ කියලා. ඒක ඇත්තටම ඔප්ෂනල්. හැබැයි හොඳේ තියෙන්නේ ෆෝම් 80 එකේ තියෙනවා ගොඩාක්. ඒ කියන්නේ අපි දැන් අඩල්ට් කෙනෙක් නම් අවුරුදු 16න් පස්සේ එයාගේ මුළු ජීවිතේම වෙච්ච දේවල් අපි මේ ෆෝම් 80 එකේ දාන්න ඕනේ. එයා ඉගෙන ගත්තේ කොහෙද? එයා ඊළඟට වැඩ කළේ කොහෙද? එයා ට්‍රැවල් කරපු රටවල් කොහෙද? එයාට මොන හරි කියන්නේ ක්‍රිමිනල් හිස්ටරි එකක් තියෙනවද? කොහෙද හරි මේ කියන්නේ වර්ධිකාරයක් වෙලා තියෙනවද? මොකක් හරි රටක මොන හරි රටක වීසා රිජෙක්ට් වෙලා තියෙනවද? ඒගොල්ලෝ ඒ විස්තර ඔක්කොම ඒකේ අහනවා. ඒ කියන්නේ Tamanට ප්‍රශ්නයක් නැත්තම් ඒක දාන එක වීසා එකක් ග්‍රාන්ට් වෙන එක ඉක්මන් කරනවා කියලා කියන්නේ. මොකද සමහරවිට වීසා එක දැම්මට පස්සේ හිතන්නකෝ වීසා එක බලන ඔෆිසරට මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් මේ පුද්ගලයා ගැන ඒගොල්ලෝ අහන්න පුළුවන් ෆෝම් 80 එක. එතකොට එන්නේ තව රික්වෙස්ට් එකක් එනවා අපිට ඕස්ට්‍රේලියාව පැත්තෙන් මේ ඩොකියුමන්ට්ස් දෙන්න කියලා. එහෙම වෙනවා කියන්නේ ආයි වීසා එක ඩිලේ වෙනවා.
ඒ හන්දා ඒ කියන්නේ අප්ෆ්‍රන්ට් අපිට දෙන්න පුළුවන් නම් ෆෝම් 80 එකත් ෆිල් කරලා මගේ එක්ස්පීරියන්ස් එක හැටියට වීසා ප්‍රොසෙස් එක ෆාස්ට් වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. එතකොට මේ ෆෝම් 80 කියන්නේ ඔයාලට ඕන කෙනෙක්ට Google search කරලා හොයාගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ Australian migration form 80 වගේ දෙයක් search කරලා ඔයාලට ගන්න පුළුවන්. ඒකේ ඔක්කොම ටික fill කරලා දැම්මට පස්සේ අනුෂ්ක කිව්වා වගේ එතන idea එක තියෙන්නේ ඔයාලට කියන්නේ S56 එකක් එහෙම නැත්නම් clarification request එකක් එන්න තියෙන chance එක අඩු කරගන්න එක. ඒතර ඔයාලට direct grant එකක් වෙන්න තියෙන chance එක වැඩි. ඔයාගේ visa processing time එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේ upfront ඔක්කොම details ටික දීලා තියෙනවා. එතකොට තව දෙයක් තමයි අනුෂ්ක මේ දැන් ඔතන වීසා ලොජ්මන්ට් එකේදී තව එක දෙයක් තමයි මෙඩිකල් එක. අපි මෙඩිකල් එකක් කරන්න ඕනේ ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකෙන් සයින් කරන මෙඩිකල් ටෙස්ට් ටික. එතකොට එතනදී චෙක් වෙන දේවල් මොනවාද? එතකොට මොන හරිද හිතන්න මොකක් හරි මගේ තියෙන මොකක් හරි ලෙඩක් තියෙනවා නම් ඒක නිසා ඒ මෙඩිකල් එක ෆේල් වෙන්න chance එකක් තියෙනවා නම් මම කලින් දැනගෙන ඉන්න එක හොඳයිනේ. එතකොට මොන වගේ දේවල්ද චෙක් වෙන්නේ මෙඩිකල් එකේ? ඒ වගේ දේවල් ගැන අයිඩියා එකක් තියෙනවද? ඔව් ඒ කියන්නේ මගේ දන්න තරමින් ඒ කියන්නේ අපි වීසා ලොන්ච් කරාට පස්සේ අපිට එනවා මෙඩිකල් රික්වෙස්ට් එකක්. ඒ කියන්නේ ෆැමිලි එකක් නම් ෆැමිලි එකම කරන්න ඕනේ. ඒක වයස අනුව වෙනස් වෙනවා කරන්න ඕන මෙඩිකල්ස්. ඒ කියන්නේ මම සිම්ප්ලි කිව්වොත් වයස අවුරුදු 2කට වඩා අඩු ඒ කියන්නේ හිතන්න වාගේ බබාට වයස අවුරුදු 2කට වඩා අඩුයි කියලා. එතකොට කරන්නේ මේ දැන් අපි මෙඩිකල් එක කරන්න යන තැන ඉන්න ડોක්ටර් නිකන් ජස්ට් චෙක් අප් එකක් කරනවා විතරයි. වෙන මොකුත් ඒ කියන්නේ එක්ස්රේ බ්ලඩ් ටෙස්ට් එහෙම කරන්නේ නැහැ. ඊළඟට අවුරුදු 2කට වැඩි නම් ඒගොල්ලෝ බ්ලඩ් ටෙස්ට් එකක් කරනවා TB වලට. ඒ කියන්නේ ෂය රෝගයට. මොකද පොඩි අය එක්ස්රේ කරන්නේ නැති හන්දා. ඊළඟට මම දන්න විදිහට මේක මට හරියටම ෂුවර් නැහැ. අවුරුදු 12ට වැඩි වුණාට පස්සේ ඒගොල්ලෝ එක්ස්රේ එකක් කරනවා. අවුරුදු 12ට වැඩි නම්. ඒ කියන්නේ පවුලෙක් කෙනෙක් අවුරුදු 12ට වැඩි නම් ඒගොල්ලෝ එක්ස්රේ එකක් කරනවා. ඊළඟට ඇඩල්ට්ස්ලට ඒගොල්ලෝ කරනවා ඔය එක්ස්රේ එකයි ඊළඟට විෂන් චෙක් එකක් කරනවා. අර ඔයගොල්ලෝ දන්නවද ලයිසන් එක ගන්න ගියාම එක හැක් වහලා බලන්නේ. අන්න ඒ වගේ. ඒ කියන්නේ කන්නඩි දාන එක ප්‍රශ්නයක් නෙමෙයි. කන්නඩි දාන අයට කන්නඩි දාලා එක් කරන්න පුළුවන්. ඊළඟට විෂන් චෙක් එක ඒක ඊළඟට normally blood pressure බලනවා. ඒක මං හිතන්නේ ඒගොල්ලෝ ජෙනරල් චෙක්අප් එකට කරන දෙයක්. ඊළඟට ආයි blood test එකක් කරනවා. ඒකේ මම දන්න විදිහට ඒගොල්ලෝ බලන්නේ blood keratin. ඒ කියන්නේ ඒගොල්ලෝ assess කරනවා ඔයාගේ kidney කොහොමද වැඩ කරන්නේ කියන එක. මොකද මං හිතන්නේ දැන් ඔය කියනකොට මට හම්බෙච්ච දෙයක් ඒගොල්ලන්ට කන්සර්න් එකක් තියෙනවා. මෙහෙම මයිග්‍රන්ට් කෙනෙක් ඇවිල්ලා මොකද මේ වීසා වලින් යන අයට එහෙ මෙඩිකේර් හම්බ වෙනවා. ඒ කියන්නේ ෆ්‍රී හෙල්ත් කෙයාර්. මෙහෙම යන කෙනෙක්ට ලෙඩක් තිබ්බොත් ඕස්ට්‍රේලියාවට අවුරුද්දට $51,000ට වඩා ඒ කියන්නේ එක්ස්පෙන්ස් එකක් යන ඒගොල්ලෝ එන්නේ වගේ අයව රිජෙක්ට් කරනවා. ඇත්තටම මෙඩිකල් එකේ පර්පස් එක ඒක. ඒ කියන්නේ මම දැක්කා HIV ඒ වගේ diseases ඊට අමතරව cancer ඊළඟට එහෙම තිබ්බත් යන්න chance එක තියෙනවා. මොකද ඒගොල්ලෝ access කළා මෙයාගෙන් ලොකු medical expense එකක් යන්නේ නැහැ කියලා ડોක්ටර් කෙනෙක් through prove කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් එන්නේ නැහැ. හැබැයි හිතන්නකෝ ඒ වගේ ලෙඩක් තිබිලා HIV හරි cancer එකක් හරි kidney issue එකක් අන්න ඒ වගේ තිබිලා ඒකට අර වගේ expense එකක් යනවා කියලා ඒගොල්ලන්ට ඒ කියන්නේ දැනුනොත් හරි assess කළොත් හරි මේ visa එක reject වෙන්න හේතුවක් වෙනවා. එහෙම නැතුව normal blood sugar හරි blood pressure හරි එහෙම තියෙන කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ මෙඩිකල් එක. මොකද ලෙඩකට බෙහෙත් බොනවා නම් ඒත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඒ බෙහෙත් බොන ડોක්ටර් through letter එකක් දෙන්න ඕනේ මම දන්න විදිහට. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැත්නම් අර වගේ ඒ කියන්නේ මොන හරි critical ලෙඩක් ඕස්ට්‍රේලියාවේ health system එකට බරක් වෙන critical ලෙඩක් තියෙනවා නම් තමයි visa එක reject වෙන්න හේතුවක් වෙන්නේ. එතකොට දැන් හරි අපි දැන් එතකොට වීසා එක ලොන්ච් කරලා අපි මෙඩිකල් එකත් කරලා ඒ ටික ඔක්කොම කරලා තියෙනවා. එතකොට දැන් වීසා එක ලොන්ච් කරද්දී තියෙන මේ පේමන්ට් එක දැන් එතන අනිවාර්යෙන් තියෙනවනේ වීසා ෆී එකක් ගෙවන්න. එතකොට මේ වීසා ෆී එක මොන වගේද මේ ඇප්ලිකන්ට් ඩිපෙන්ඩන්ට්ස්ලට ෆී එක ගැන අපි පොඩ්ඩක් කතා කරොත්. ඔව් last updated fees ගත්තොත් මට මතක විදිහට මේන් ඇප්ලිකන්ට් ඕස්ට්‍රේලියන් ඩොලර් 4770ක් වගේ. ඊළඟට අඩල්ට්ස්ලට අනික ඒ කියන්නේ අපේ ගොඩක්ලට ඉතින් පාර්ට්නර් වෙන්නේ පාර්ට්නර්ට වෙන්නේ 2000 ගාණක් මට 2700ක් වගේ ගාණක්. ඊළඟට අවුරුදු 18ට අඩු අයට 1000 ගාණක් 1700 ගාණක් වගේ. ෆැමිලි එකකට එහෙම වෙන්නේ. ඒ කියන්නේ ඉන්න ළමයි අනුව ගාණ වැඩි වෙනවා. සිංගල් ඇප්ලයි කරනවා නම් ඔයාලට යන්නේ අත්‍තරම 4777ක් ඕස්ට්‍රේලියන් ඩොලර්ස් වීසා එක මේව කරන්න. ඊට අමතරව මෙඩිකල් එකට ගාණක් යනවා. දැන්
මම කලේ සිංගප්පූවලින් කරනකොට අපි 3 දෙනාටම ෆැමිලි එකේ මායි වයිෆයි බබයි 3 දෙනාටම ගියා අපිට ඩොලර් 1000ක් වගේ. ලංකාවේ මම හිතන්නේ ඊට වඩා පොඩ්ඩක් අඩුයි. හැබැයි ගණන් එකම ගණන්. ඒ කියන්නේ මම ලංකාවේ තහල් තියෙන විදිහට එක්කෙනෙක්ගේ මෙඩිකල් එකට 30000ක් වගේ ගාණක් යනවා. අන්න ඒ වගේ ගාණක්. ඊට අමතරව අපිට දෙයක් කියන්න බැරිනවා නේ ඊළඟ මේ පොලිස් රිපෝට් කතාව. වීසා එක ලොච් කරනකොට අපි අර ඉස්සෙල්ලා කියපු ડોකියුමන්ට්ස් වලට අමතරව අපේ කැරක්ටර් සර්ටිෆිකේට් එකක් වගේ එකක් දෙන්න ඕනේ. ඒක දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මාස 6කට වගේ වඩා ඉඳලා තියෙනවා නම් මොන හරි රටක ඒ හැම තැනින්ම අපි ඒ කියන්නේ අවුරුදු 16ට පස්සේ මාස 6ට වඩා ඉඳලා තියෙනවා නම් ඕනම රටක ඒ හැම රටකින්ම අපි දෙන්න ඕනේ පොලිස් රිපෝට් එකක්. දැන් මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් කිව්වොත් මම ඇප්ලයි කරනකොට මම සිංගප්පූරුව ඇවිල්ලා අවුරුදු 1කමාරක් වගේ. එතකොට මට මං 16න් පස්සේ ලංකාවේ හිටපු හැම ඇඩ්‍රස් එකකින්මයි ඊළඟට සිංගප්පූරුව වල මම හිටපු පීරියඩ් එකටයි ඒ රටවල් දෙකෙම මම පොලිස් රිපෝට් එකක් දෙන්න ඕනේ. ඒ දෙකම ඇත්තටම ඔන්ලයින් කරගන්න පුළුවන්. දැන් ලංකාවේ ඉන්න කෙනෙක් ලංකාවේ යන්න වැදගත් ලංකාවෙන් මම හිතන්නේ ඉන්නවනම් පොලිස් ස්ටේෂන් එකට ගිහලා ගන්න පුළුවන්. එළියේ ඉන්නවනම් ඒත් ඔන්ලයින් කරගන්න පුළුවන්. සති දෙකක් මාසයක් ඇතුළත වගේ රිපෝට් එක ගෙදරට එනවා ලංකාවේ. සිංගප්පූරුවේ නම් ඉතින් ඒක දැන් කෙලින්ම මේල් එකක් වගේ කියන්නේ අපිට මේ ඔන්ලයින් ඇක්සස් කරන්න පුළුවන්. අපිට යන්න ඕනෙත් නැහැ. මේ එහෙම ප්‍රොසෙස් එකක් තමයි තියෙන්නේ. ඒ දෙකත් ඕනේ. හරි. අපි දැන් වීසා එක ලොච් කරන තැනටම ආවනේ. දැන් වීසා එක ලොච් කරලා ඒ ෆී එක ගැන කතා කරා. ඒතකොට දැන් වීසා එක ලොච් කරලා ඉන්න කෙනෙක්. දැන් එතකොට වීසා එක ලොච් කරලා ඉන්න කෙනෙක්ට දැන් අපි දැකලා තියෙන දෙයක් තමයි දැන් පහුගිය කාලේ සෑහෙන ඔය ස්කිල් මයිග්‍රේෂන් කැටගරි එකේ වීසා ග්‍රාන්ට් වෙන්න යන ටයිම් එක සෑහෙන වැඩි. depending on the occupation සමහර occupations තියෙනවා ඉක්මනට ග්‍රාන්ට් වෙන. හැබැයි ඔන්න ඇවරේජ් ගත්තොත් සෑහෙන කාලයක් බලන් ඉන්න වෙනවා. සමහරවිට අවුරුද්දකට වැඩි අවුරුදු දෙකකට කිට්ටු වෙන කාලයක් වුණත් බලන් ඉන්න වෙනවා සමහර අයට. ඒතර ඔය waiting period එකේ අපි කරන්න ඕන දේවල් තියෙනවා. දැන් වීසා එක ලොච් කරාට පස්සේ නැත්නම් ඒක කියන්නේ අපි ලොච් කරාට පස්සේ අපිට ඒක ගැන කෙයා කරන්න නැතුව ඉන්න පුළුවන්ද? එහෙම නැත්නම් මොන හරි කරන්න ඕන best practices තියෙනවද මොකක් හරි? ඔව් ඇත්තටම දේවල් තියෙනවා. ඒ කියන්නේ අපිට ලොච් කරලා ඒක අතරලා දාලා ඉන්න බෑ. හිතන්නකෝ ඔයා තනියෙන් ලොච් කරන කෙනෙක් කියලා ඒජන්ට් කෙනෙක් through යන්නේ නැතුව එතකොට ඔක්කොම කමියුනිකේෂන් එන්නේ ඔයාගේ ඊමේල් එකට. හිතන්නකෝ ඒගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ඒ කියන්නේ වීසා ඇප්ලිකේෂන් එක බලනකොට මොකක් හරි ක්ලැරිෆිකේෂන් එකක් ඕනි වුණා කියලා. ඒගොල්ලන්ට ඩවුට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ සබ්මිට් කරපු ડોකියුමන්ට් එක හරි ඔයාගේ වර්ක් එක්ස්පීරියන්ස් ගැන හරි. එතකොට ඒගොල්ලෝ එවනවා S56 කියලා රික්වෙස්ට් එකක්. ඒක ඇත්තටම ඔයාලට මේල් එකටත් නොටිෆිකේෂන් එකක් එනවා. ඊට අමතරව ඔයා වීසා එක ලොච් කරන්න හදන එමි account එකෙත් මැසේජස් වලට එනවා. ඒ හන්දා අර කියන්නේ පීරියඩිකලි ඒක බලන එක එමි account එක බැලුවේ නැති වුණත් ඔයාගේ ඊමේල් එක ඔයා තනියෙන් ලොච් කළේ ඒජන්ට් කෙනෙක් through නැතුව නම් මොනිටර් කරන් ඉන්න එක වටිනවා. ඊට අමතරව දැන් අර අපි වීසා ලොච් process එකේ කිව්වා වගේ මෙඩිකල් එකයි පොලිස් රිපෝට් එකයි ඒක එක්ස්පයර් වෙනවා. ඒ කියන්නේ මෙඩිකල් එකයි පොලිස් රිපෝට් එකේ වැලිඩිටි එක තියෙන්නේ අවුරුද්දක්. අවුරුද්ද පැන්නට පස්සේ අයිඩියලි ඔයා කියන්නේ ආයි කරන්න ඕනේ. හැබැයි අපිට මෙඩිකල් එක අපිට ඕන වුණාට කරන්න බෑ. ඒක වීසා ඔෆිසර් හරි ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකෙන් අපිට රික්වෙස්ට් එකක් එන්න ඕනේ. මේ මෙඩිකල් එක කරන්න කියලා. හැබැයි ඔයාට කරන්න පුළුවන් දෙයක් තමයි පොලිස් රිපෝට් එක. හිතන්නකෝ ඔයා වීසා ඇප්ලයි කළා දැන් මාස 11ක් ගිහිල්ලා පොලිස් රිපෝට් එකත් මාස 11ක් ගිහිල්ලා වැලිඩ් ඩේට් එකේ ඉඳන් ඔයා දන්නවා මාසෙකින් පොලිස් රිපෝට් එක එක්ස්පයර් වෙනවා කියලා. එතකොට හොඳම දේ තමයි ඔයා ආයි ඒ process එකේ ගිහිල්ලා ඔයාගේ ලංකාවේ නම් ඉන්නේ ලංකාවෙන් ගන්නවා. නැත්නම් තව රටවල් ඉඳලා තියෙනවා නම් ඒ ඔක්කොම පොලිස් රිපෝට් ටික ආයි අරගෙන ඒ කියන්නේ කරදරයක් තමයි මේ උනට එහෙම කරන්න වෙනවා. ඒ කියන්නේ අරගෙන ආයි ඔයාගේ මේ account එකේ අප්ලෝඩ් කරන්න ඕනේ. එතකොට ආයි වීසා ඔෆිසර් කෙනෙක් හිතන්නකෝ අවුරුද්දෙන් පස්සේ නම් වීසා ඔෆිසර් බැලුවේ දැන් මේ තියෙන ට්‍රෙන්ඩ් එකත් හැටියට එහෙම කල් යනවානේ. එතකොට වීසා ඔෆිසර්ට පේනවා මෙයා පොලිස් රිපෝට් එක අප්ඩේට් කරලා තියෙනවා කියලා. එතකොට එයා ඒකට S56 එකක් එවන්නේ. නැත්තම් ආයි S56 එකක් හිතන්නකෝ පොලිස් රිපෝට් එකට ආවොත් ආයි එතන ඉතින් මාසයක් දෙකක් තුනක් සමහරවිට 4ක් 5ක් වුණත් මේ ඩිලේ වෙන්න පුළුවන් වීසා එක. ඒකයි තව දෙයක් කියන්න ඕනේ ඊළඟ මේ ඔය ගොඩක් අය වෙලා තියෙන ප්‍රශ්නයක් සිංගල් ඉඳලා වීසා එක ඇප්ලයි කළා සමහර අය වීසා එක ග්‍රාන්ට් වෙන්න කලින් මැරි කරනවා. ඒක ඇත්තටම ඩිබේට් එකක් තියෙන දෙයක්. ඒක ඇත්තටම නිකන් කියන්නේ මොකද කාටවත් කියන්න බෑනේ ඔයාට මැරි කරන්න එපා මේ පරක් වෙලා මැරි කරන්න එහෙම කියලා. ඒ වුණාට දැන් ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එක කියන ප්‍රොසෙස් එක අනුව ඔයා වීසා එක ග්‍රාන්ට් වෙලා ඔයා ඔප්ෂන් එකක් ඉන්නවා වීසා එක ග්‍රාන්ට් වෙලා ඔයා ඕස්ට්‍රේලියාවට එන්න කලින් මැරි කළොත්
ඔයාගේ වීසා එක රිජෙක්ට් කරන්නත් පුළුවන්. ඊළඟට ඔයා මැරි කරපු කෙනාට ඔයාට ආයි මේ වීසා එකක් ඇප්ලයි කරන්නත් බෑ පාර්ට්නර් වීසා එක. මොකද ඔයා ඩික්ලෙයාර් කරලා තියෙන්නේ සිංගල් ඇප්ලිකන්ට් කෙනෙක් විදිහට. හැබැයි ඔයා පස්සේ කියනවා ඔයා මැරි කරලා කියලා. ඒක ඒ කියන්නේ එන මේ ඉෂුව එකක් තියෙන තැනක් දෙන්න ඩිස්කෂන් එකක් යන කට්ටිය මේ ගොඩක් කන්සර්න් තැනක්. මොකද සමහර වීසා වලට අවුරුදු 2 බලාගෙන ඉන්නවා. අවුරුදු 2ක් හිතන්නකො එක්කෙනෙක් ප්ලෑන් එකක් තිබිලා මැරි කරන්න මුලින් වීසා මාස 5න් 6න් එයි කියලා හිතලා ප්ලෑන් එකක ඉඳලා අවුරුදු 2ක් යනකොට වීසා නැත්තම් එතන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවනේ. ඔව් ඒක ඇත්ත. එතකොට දැන් වීසා එක ලොන්ච් කරලා අපි දැන් ওই ડોකියුමන්ට්ස් ටික අප්ඩේට් කරලා ඒ process එක යන්න ඕනේ අපිට වීසා එක grant වෙනකම්ම. ඒතකොට ඊට අමතරව දැන් ඔයාගේ experience එකෙන් දැන් process එකේ මුල ඉඳන් අගට යද්දී ඔයා කියන්නේ ඔයාට වෙච්ච mistakes වලින් ඔයා මොන හරි ඉගෙන ගත්ත දේවල් තියෙනවද මොන හරි tips and tricks මේ process එක smooth කරගන්න කරන්න ඕන දේවල් මොන හරි ඒ වගේ දේවල් තියෙනවද ඔයාට idea එකක් මෙන්න මේ දේවල් කරා නම් මේ process එක සෑහෙන smooth වෙනවා මේ mistakes කරන්න එපා කියලා ඔයාගේ experience එකෙන් ඔයා දැකලා තියෙන දේවල් තියෙනවද? ඒ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එකෙන් උයි මාත් එක්ක කියන්නේ මගේ යාළුවොත් ගොඩක් ඇප්ලයි කළා. ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකෙන් මට දැනෙච්ච හොඳම දෙයක් තමයි කියන්නේ මේ දැන් ස්කිල් ඇසස්මන්ට් එක EOI එක හැම එකකටම අපි ඒ කියන්නේ fully completed documents දෙන්න ඕනි. ඊළඟට EOI එකෙත් අපි ඇත්තම ඒ කියන්නේ කිසිම බොරුවක් දාන්න නැතුව අපිට ප්‍රූව් කරන්න පුළුවන් දේවල් දෙන්න ඕනි. ඊළඟට හිතන්නකෝ ඔයා ඒජන්ට් කෙනෙක් through යනවා කියලා. මොකද මේකෙත් අපිට දෙවිදිහකට කරන්න පුළුවන්. අපිට තනියම ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒජන්ට් කෙනෙක් through යන්නත් පුළුවන්. ඒක ඇත්තටම personal preference එක. හිතන්නකෝ ඔයාට time එකක් ඇත්තෙම නෑ. ඔයාම RM busy කෙනෙක්. ඔයාගේ ස්පවුස්ටත් ටයිම් එකක් නෑ මේක ගැන බලන්න. ඔයාට කියන්නේ සල්ලි වල ප්‍රශ්නයක් නැත්තම් ඒජන්ට් කෙනෙක්ට වියදම් කරන්න පුළුවන් නෑ. ඒජන්ට් කෙනෙක් through යන්න පුළුවන්. හැබැයි ඒජන්ට් කෙනෙක් through ගියා කියලා ඔයා මේක අතහැරලා ඉන්නවද නෑ. මොකද ඒජන්ට් අපි දන්නේ නෑනේ ඇත්තටම අපේ ඩොකියුමන්ට්ස්ම අප්ලෝඩ් කරලා ඇත්ත ඊළඟට හරියට මේවා අප්ලෝඩ් කරලා ඇද්ද? දැන් ඔයා ඒජන්ට් කෙනෙක් through යනවා නම් හොඳම වැඩේ ඒජන්ට් මොන හරි දෙයක් අප්ලෝඩ් කළාට පස්සේ ඒකේ රෙෆරන්ස් එකක් ගන්න. මොකද ඒගොල්ලන්ට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන්. මෙයා මේ ડોකියුමන්ට් එක අප්ලෝඩ් කළාද? මෙයා මේක කළාද? එන්නේ වගේ. එතකොට අන්න ඒ වගේ ප්‍රැක්ටිසස් ටිකක් ෆලෝ කරන්න. ඔයා තනියම ඇප්ලයි කරනවා නම් ඔයා ගොඩක් වෙලාට process එක end to end දන්නවා. ඒතර ඔයාට worry වෙන්න දෙයක් ඇත්තෙම නෑ. හැබැයි ඒජන්ට් කෙනෙක් through ඔයා ඇප්ලයි කළත් ඔයා මොකද්ද වෙන්නේ කියන එකේ විසිබිලිටි එකක් තියාගන්න. ඒක මාර වටිනවා. මොකද ඒජන්ට් එක just another visa. හැබැයි අපිට ඒක PR එක. ඒ හන්දා මේ අපි අයිඩියා එකක් තියාගෙන ඉන්න එක මාර වටිනවා. හරි. එතකොට දැන් එකත් එක්ක තව එක දෙයක් තමයි කතා කරන්න ඕන. දැන් මේකත් ඇත්තටම මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක් TikTok එකේ එක මැසේජ් එකක්. ඒකේ අහලා තිබ්බේ දැන් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට උනත් දැන් ලංකාවේ හෝ වෙන රටක ඉඳන් එක්ස්පීරියන්ස් තියෙනවා මොකක් හරි ස්කිල් කැටගරි එකකින් යන්න පුළුවන් ජොබ් එක එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් උනත් ස්ටුඩන්ට් පාත්වේ එක තෝරගන්න නැතුව ස්කිල් මයිග්‍රේෂන් පාත්වේ එක තෝරගන්න ඕනේ ඇයි කියලා කෙනෙක් අහලා තිබ්බා. ඒ කියන්නේ මොකක්ද ඒකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක කෙනෙක්ට හිතන්න පුළුවන් එක්ස්පීරියන්ස් තියෙනවා තමයි. හැබැයි ස්ටුඩන්ට් පාත්වේ කියන එක හරිම ලේසි. ඇප්ලයි කරපු ගමන් ගොඩක් වෙලාවට ඒක අප්‍රූව් වෙනවා මේ ඒ වීසා එක. එතකොට ගිහිල්ලා ඒක ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. දැන් ඒ වගේ කෙනෙක් තමයි අතර මේ ප්‍රශ්නේ අහලා තිබ්බේ. ඇයි මං ස්කිල් කැටගරි එකකින් කියන්නේ ස්කිල් මයිග්‍රේෂන් පාත්වේ එකේ යන්න ඕනේ ස්ටුඩන්ට් ට්‍රැක් එකේ නොයා මට එක්ස්පීරියන්ස් තියෙනවා නම් කියලා. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරත් ඔයාගේ එක්ස්පීරියන්ස් එකෙන් ඔයාට හිතෙන විදිහට ඒකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක මොකක්ද? ඔව් ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවට යන්නම ඉක්මනින්ම යන්න ඕන කෙනෙක් තෝරගන්න පාත් එක තමයි ස්ටුඩන්ට් පාත් එක කියන එක. හිතන්නකෝ එයා ස්ටුඩන්ට් ගියා කියලා හැබැයි එයා ආයි ගොඩක් වෙලාවට ඒ කියන්නේ 80ක් 90ක්ම PR පාත් එකකට යන්න ඕනේ මේ වීසා වලින් එකක් ඇප්ලයි කරලා. එක්කෝ 189 190 හරි 491 හරි. හැබැයි තව පාත්යක් තියෙනවා. හිතන්නකෝ ඕස්ට්‍රේලියා ස්ටුඩන්ට් ගියාට පස්සේ ඔයාට මේ ස්ටඩීස් වලින් පස්සේ ඔයාට හම්බ වෙන පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් වීසා එකේදී මේ ඔයාට පුළුවන් එම්ප්ලොයර් කෙනෙක් through PR එක දාන්න. එහෙම ඔප්ෂන් එකක් තියෙනවා ඇත්තටම. ඊට අමතරව හැබැයි ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් ගියත් මේන්ම PR එක දාන පාත් ටික තියෙන්නේ මේ වීසා තුන තමයි. මේ ඊට අමතරව කියන්න දෙයක් තියෙන්නේ දැන් ඔයා හිතන්නකෝ 35ට වඩා වැඩි කියලා. හරි නැත්නම් ඔයා 33 වගේ කියලා මේ ඇප්ලිකන්ට් ස්ටුඩන්ට් ඇප්ලයි කරන ඇප්ලිකන්ට් එහෙම කෙනෙක්ට ස්ටඩීස් ගියා කියලා දැන් මම දන්න විදිහට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මාස්ටර් එකක් කරන්න ගියත් හම්බ වෙන්නේ නැහැ.
PhD එකක් හරි එහෙම කළොත් විතරයි පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් වීසා එක හම්බ වෙන්නේ. වාට 35ට වඩා වැඩි නම්. ඒ හන්දා ඒ කියන්නේ 35ට වඩා වැඩි කෙනෙක්ට හොඳම ඔප්ෂන් එක තමයි ඉතින් එයාට එක්ස්පීරියන්ස් උත් තියෙනවා. එයාගේ ඔකියුපේෂන් එකට ඉන්විටේෂන්ස් උත් වෙනවා නම් ස්කිල් මයිග්‍රේෂන්. අනික හිතන්නකෝ ඔයාට ඇත්තටම ඉගෙන ගන්න නීඩ් එකක් නැත්තම් ඔයා හිතන්න ලංකාවෙත් ඔයා BSc එකක් කරලා MSc එකක් කරපු කෙනෙක් නම් ඔයාට ස්කිල් එකක් තියෙනවා නම් ස්කිල් මයිග්‍රේෂන් through යන්නත් chance එක තියෙනවා නම් ඒ කියන්නේ ඉන්විටේෂන් එන level එකේ points ටිකක් තියෙනවා නම් ඇත්තටම ස්කිල් මයිග්‍රේෂන් try කරන එක මාර worth. මොකද මේ යන cost එක ගොඩක්ම අඩුයි compare to student යන එකට. අනික ස්ටුඩන්ට් ගිහිල්ලා ඔයාට හම්බ වෙන වීසා එකේ ප්‍රිවිලේජස් වගේ නෙමෙයි ඔයාට මේ ස්කිල් මයිග්‍රේෂන් through යන වීසා එකකින් හම්බ වෙන්නේ. ෆුල් වර්ක් රයිට්ස් හම්බ වෙනවා. ඊළඟට ඔයාට මෙඩිකෙයාර් හම්බ වෙනවා. ඊළඟට අවුරුද්දක් ඔයා PR වීසා එකකින් ගියොත් අවුරුද්දක් ඒ කියන්නේ අවුරුදු 4කින් පස්සේ කෙලින්ම ඔයාට ඔස්ට්‍රේලියන් සිටිසන්ෂිප් එකට ඇප්ලයි කරන්න පුළුවන් වෙනවා. දැන් ඔයා ස්ටුඩන්ට් ගියොත් කෝස් කම්ප්ලීට් කරන්න ඕනේ. ඊට පස්සේ පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් වීසා එකකට යන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයා PR ඇප්ලයි කරලා කවදා හරි සිටිසන් ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. එතෙන්ද යනකොට ඔයා ලොකු කොස්ට් එකක් වියදම් කරලා. ඒක ඇත්තටම පාත් දෙකක් තියෙනවා. හිතන්නකෝ ඔයාට සල්ලිත් තියෙනවා උන්තරන් ඔයගේ අම්මලාට තාත්තලාට හරි ඔයාට සල්ලි තියෙනවා. ඔයා තාම නිකන් just after ඔයාගේ BSc එක හරි නැත්නම් A level වලින් පස්සේ ඔයා හිතනවා නම් ඔයාට higher studies වලට ඕස්ට්‍රේලියා යන්න ඕනේ. එහෙම ගිහිල්ලා ඒ through PR ගන්න ඕනේ කියලා අන්න ඒක හොඳයි. හැබැයි මගේ experience එකේ හැටියට 30ට ඒ කියන්නේ 30ට කිට්ටු වෙච්ච නැත්නම් 30 වගේ පැනපු එක්කෙනෙක්ට skill migration වලින් යන්න possibility එකක් තියෙනවා නම් student path එකේ යන එක ඇත්තටම බොරු වියදමක්. ඊට අමතරව ඒක ඒ කියන්නේ කට්ටක් ඇත්තටම student යන අය කියනවනේ ඒක කට්ටක් තියෙනවා. දැන් PR visa එකකින් යනවට වඩා restrictions වැඩි, cost එක වැඩි, අන්න ඒවත් එක්ක මේ හන්දා පුළුවන් නම් ඔයාට experience තියෙනවා නම් ඔයාගේ skill එක ගැන ඔයාට sure නම් ඊළඟට ඒ කියන්නේ මේ assess කරගන්න පුළුවන් කියලා ඔයාට English requirement එක ගොඩ දාගන්න පුළුවන් නම් skill visa එකක් apply කරන එක තමයි ලොකුම මේ benefit එක. ඔව් මම අහලා තියෙන තව දෙයක් තමයි දැන් onshore ඉඳන් apply කරන කෙනෙක් දැන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ගිහිල්ලා ඊට පස්සේ PR pathway එකට enter වෙන්න හදන කෙනෙක්ට invitation එකක් ගන්න පුළුවන් තමන් ජීවත් වෙන state එකකින් විතරයි වගේ කතාවක් අහලා තියෙනවා. ඒක ගැන idea එකක් තියෙනවද ඔයාලා? ඔව් එහෙම කතාවක් තියෙනවා. කතාවක් කියන්නේ ඇත්තටම එහෙම process එකක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ. මගේ idea එකේ හැටියට ඔයා ඉන්න state එකයි ඔයා ඕස්ට්‍රේලියාව නම් ඉන්නේ. ඔයාට ඉන්න state එකෙන් අනිවාර්යෙන් මේ apply කරන්න පුළුවන්. ඊට අමතරව western australia වලින් විතරයි ඕස්ට්‍රේලියා ඉන්න වෙන ස්ටේට් එකක කෙනෙක්ට ඉන්වයිට් කරන්නේ. මොකද ස්පෙෂලි ඔය 190 491 වගේ වීසා එකක් ගත්තොත් වික්ටෝරියා නිව් සවුත් වේල්ස් වගේ ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඔයා ඔන්ෂෝර් නම් ඉන්නේ ඒ ස්ටේට් එකේ ඉන්න ඕනි කියලා මේ වීසා මේ කියන්නේ ඉන්විටේෂන් එක ඉෂුව කරන්න. හැබැයි ඔෆ්ෂෝර් එක්කෙනෙක්ට ඒක නෑ ඇත්තටම. ඒ කියන්නේ ඔෆ්ෂෝර් එක්කෙනෙක්ට ස්ටේට් ඔක්කොටම ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ඔෆ්ෂෝර් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ටැස්මේනියා වගේ හරි රෙයා ඔෆ්ෂෝර්ට ඉන්වයිට් කරනවා. හැබැයි අනික් ස්ටේට් වික්ටෝරියා නිව් සවුත් වේල්ස් සවුත් ඕස්ට්‍රේලියා ක්වීන්ස්ලන්ඩ් නෝර්තන් ටෙරිටරි ඔෆ්ෂෝර්ට ඉන්වයිට් කරලා තියෙනවා. එහෙන් බැලුවාම එතනත් පොඩි ඒ කියන්නේ ඔයාට onshore ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් points වැඩි වෙනවා EY එකට. ඒක 1+ point එකක්. හැබැයි ඔයාට apply කරන්න පුළුවන් state ගාන limit වෙනවා. මොකද මම දැකලා තියෙනවා ගොඩක් ඒ කියන්නේ example එකකට ගත්තොත් වික්ටෝරියා නිව් සවුත් වේල්ස් එහෙම ගොඩක් වෙලාවට experience offshore යට invite කරනවා. එහෙ ඉගෙනගත්ත ස්ටුඩන්ට්ස් ලාව අතරලා. ස්ටුඩන්ට්ස් ලට points තිබ්බත් same points තියෙනවා කියලා හිතන්නකෝ. ඒක ඇත්තටම ලොකු කන්සර්න් එකක් එහි ඔන්ෂෝ ඉන්න අයට. එතකොට ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට එක්ක ස්ටේට් මාරු කරනවා. සමහර අය ටැස්මේනියා යනවා, සමහර අය සවුත් ඕස්ට්‍රේලියා යනවා. මොකද ඒ ස්ටේට් ඇත්තටම ඔන්ෂෝ ඉන්න අයට ප්‍රෙෆරන්ස් එක දෙනවා ඔෆ්ෂෝ යට වඩා. හැබැයි මම දැකලා තියෙනවා වික්ටෝරියා නිව් සවුත් වේල්ස් දෙක ගොඩක් ඔෆ්ෂෝ එක්ස්පීරියන්ස් අයට ඊළඟට ඔෆ්ෂෝ ඉඳන් ඒ කියන්නේ තව ස්කිල් පාර්ට්නර් කෙනෙක් එක්ක ඉඳන් ඇප්ලයි කරනවා නම් ඔයාගේ ඉංග්‍රීසි ස්කෝර් හොඳ නම් ඒගොල්ලෝ එහෙම ඉන්විටේෂන් දීලා තියෙනවා. ඒ හන්ද එන්නේ ලිමිටේෂන් එකක් තියෙනවා ස්ටුඩන්ට් කියොත් මේ ඉස්සරහට හිතන්න ඕනේ. ඔය එතන ගන්න තියෙන පොයින්ට් එක තමයි ඔල්රෙඩි එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් ස්ටුඩන්ට් පාත්වේ එකේ ගියොත් එයා කවදා හරි ආය PR පාත්වේ එකට එද්දී මේ ප්‍රොසෙස් එක කොහොමත් කරන්න වෙනවා.
ඒ නිසා ඒ වෙද්දි ගොඩක් ටයිම් ඕ ඒ වෙද්දි ගොඩක් ටයිම් එක සල්ලි වියදම් වෙලා ඉවරයි ඒ ප්‍රොසෙස් එකට එන්න يعني තව කාලෙකුත් ගිහිල්ලා ඒක ඇත්තටම තේරුමක් නැති දෙයක් දැනටම ඇප්ලයි කරන්න පුළුවන් කෙනෙක් නම්. ඉතින් ඒක තමයි එතනින් ගන්න තියෙන සමරි එක මට හිතෙන්නේ. අපි ඔක්කොම දේවල් වගේ කවර් කරා මං හිතන්නේ අපි කිසිම දෙයක් දන්නේ නැති ස්ටේජ් එකේ ඉඳගෙන වීසා එක ලොච් කරලා වීසා එක ග්‍රාන්ට් වෙන තැනට එනකන් මොකද්ද මොනවද අපි කරන්න ඕනි කියන මුළු ප්‍රොසෙස් එක මම කවර් කරා කියලා හිතනවා. තව එක දෙයක් තමයි මට මතක් වුණා කියන්නේ ඔයාගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ ඒකෙන් මම අහන්නේ ඔයාගේ එක්ස්පීරියන්ස් එකෙන් ඔයාට හිතන විදිහට මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් යූස් කරන එකේ තියෙන ඇඩ්වාන්ටේජස් ඩිස්ඇඩ්වාන්ටේජස් මොන වගේද දැන් කෙනෙක් මොන වගේ සිටුේෂන් එකකද මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් තෝරගන්න ඕනේ ඊට අමතරව යන කොස්ට් එක මොන වගේද කියලා ඔයාට අයිඩියා එකක් තියෙනවද මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් through යද්දි ඇත්තටම කියන්නේ මේ මම ඔය කියන්නේ පාත් දෙකේම ගියා කියන්නේ මගේ ඉන්විටේෂන් එක එනකන් ඔක්කොම මම කළේ තනියෙන් ඊළඟට මට සිටුේෂන් එකක් ආවා ඉන්විටේෂන් එක ආවා මට හැබැයි ඉන්විටේෂන් එක ඇවිල්ලා තියද්දී මගේ ඒ කියන්නේ 34th බර්ත්ඩේ එකට තිබ්බේ සති දෙකයි එහෙම වුණාම ඒ කියන්නේ මට එතෙන්දි තේරුණ දෙයක් තමයි දැන් මම ඒක ඔන්ලයින් ෆෝරම් වලින් ඒවෙන් ඇහුවා එතකොට මේ හැමෝම කිව්වේ ඔයා බර්ත්ඩේ එකට කලින් ඔයා ෆයිනල් ඉන්විටේෂන් එක ගත්තේ නැත්නම් ඔයාගේ ඉන්විටේෂන් එක රිජෙක්ට් වෙනවා කියලා ඒ හන්දා ඒක ඉතින් මට එතෙන්දී ලොකු ඒ කියන්නේ කන්සර්න් එකක් වුණා බය වුණා ඒ හන්දා මම වීසා ලොච් ප්‍රොසෙස් එකටයි ෆයිනල් ඉන්විටේෂන් එක ඒකේ ප්‍රොසෙස් එකට ඒජන්ට් කෙනෙක් through තමයි මම ගියේ. එතකොට මට එතන තියෙන එක්ස්පීරියන්ස් එක තමයි ඒ කියන්නේ අපිට ගාණක් වේදන් කරන්න වෙනවා. හැබැයි අපිට ඒ කියන්නේ මයිග්‍රේෂන් ලෝයර් කෙනෙක්ගේ ඇඩ්වයිස් එක ගන්න පුළුවන්. මොකද ඔය ඒජන්ට්ස්ලා ගාව ගොඩක් වෙලාට ඉන්නේ ඕස්ට්‍රේලියාවේ රෙජිස්ටර්ඩ් මේ මයිග්‍රේෂන් ලෝයර්ස්ලා. එතකොට ඒගොල්ලෝ කියනවා මේක ඇත්තටම ඉෆෙක්ට් එකක් තියෙනවද දැන් කියන්නේ දැන් මගේ වගේ ඔය වගේ ඒ කියන්නේ මම ඇත්තටම තනියම මුළු ප්‍රොසෙස් එකම කරන්න හිටියේ ඔය සිටුේෂන් එක ආපු හන්ද තමයි මම ඒජන්ට් කෙනෙක් through ගියේ අන්න ඒ වගේ ඩවුට්ෆුල් සිටුේෂන් එකක් තියෙනවා නම් ඒජන්ට් කෙනෙක් through යන එක ඇත්තටම මේ ප්ලස් පොයින්ට් එකක් තියෙනවා මොකද එතකොට අපිට අපි ඕස්ට්‍රේලියන් ඉමිග්‍රේෂන් එකයි අතර ඉන්නවා අපිව රෙප්‍රසන්ට් කරන්න පුළුවන් කෙනෙක් ඒ කියන්නේ එයා ඒ රෙජිස්ටර්ඩ් කෙනෙක් ඒ කියන්නේ ඔයගොල්ලෝ බලන්න ඕනේ එයා රෙජිස්ටර්ඩ් ලෝයර් කෙනෙක්ද ඕස්ට්‍රේලියන් මේ ගවර්න්මන්ට් එකේ කියලා ඒකත් බලන්න පුළුවන් සයිට් එකක් තියෙනවා ඒ කියන්නේ එයාගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක අරගෙන ඒ සයිට් එකේ බලුවම පෙන්නනවා මෙයා ඉමිග්‍රේෂන් පර්පසස් වලට රෙජිස්ටර්ඩ් කෙනෙක්ද කියලා. එතකොට අපිට සමහර වැලිඩ් ඒ කියන්නේ එයා දෙන ෆීඩ්බැක් සමහර දේවල් වැදගත් වෙනවා. හැබැයි ඔයාගේ ඇප්ලිකේෂන් එක ගැන ඔයාට ෆුල් ක්ලියර් අයිඩියා එකක් තියෙනවා නම් ඔයාගේ ඩොකියුමන්ට්ස් ෆුල් ක්ලියර් නම් ඔයාට තනියම ටයිම් එක තියෙනවා නම් තනියම ප්‍රොසෙස් එකේ යන එක ප්‍රශ්නයක් නෑ. මොකද ඒජන්ට් කෙනෙක්ට සාමාන්‍යයෙන් අපිට US ඩොලර්ස් හිතන්නකෝ මගේ ස්ටේජ් එකෙන් පටන් අරගෙන මට US ඩොලර්ස් 3000ක් විතර 3500ක් විතර මේ ස්පෙන්ඩ් කරන්න උනා ඒජන්ට් ෆීස් විතරක්. මොකද එක එක ස්ටේජ් වලදී එයා ගාණක් ගන්නවා. දැන් අපි තනියම ඇප්ලයි කළොත් ඒ 3500ම ඉතුරු ඉතින් අපිට මේ එන්න එක තියෙනවා. තොර ඒකත් සෑහෙන සබ්ජෙක්ටිව් දෙයක් තමන්ගේ සිටුවේෂන් එකත් එක්ක ඩවුට්ෆුල් සිටුවේෂන් එකක් තියෙනවා නම් නැත්නම් තමන් බිසි නම් තමන්ට කොන්ෆිඩන්ස් එකක් නැත්නම් මේ ප්‍රොසෙස් එකේ යන්න පුළුවන් කියලා මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක්ගේ හෙල්ප් එක ගන්න එක හොඳ වෙන්න පුළුවන්. හැබැයි ඔයාට මේක ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන් ක්ලියර් නම් අයිඩියා එකක් තියෙනවා නම් තනියම උනත් කරගන්න පුළුවන්. එහෙම ගොඩාක් අමාරු ප්‍රොසෙස් එකක් නෙමෙයි. තමන්ගේ ඩීටේල්ස් ටික හරියට ඩොකියුමන්ට්ස් ටික අප්ලෝඩ් කරලා කියන්නේ ඇත්තටම තමන්ව රෙප්‍රසන්ට් කරන ඇප්ලිකේෂන් එකක් දාන්නනේ තියෙන්නේ. ඒතකොට ඒක ඇත්තටම ගොඩාක් අමාරු දෙයක් නෙමෙයි. හැබැයි ඒක ඩිපෙන්ඩ් වෙනවා පර්සන් ටු පර්සන්. ඒ නිසා තමන්ගේ තමන්ට හිතෙන විදිහට ඒක ඇත්තටම තෝරගන්න පුළුවන් ඒජන්ට් කෙනෙක් through යනවද නැත්නම් තමන්ම ඇප්ලයි කරනවද කියලා. මොකද මේ මගේ එක්ස්පීරියන්ස් එක කියනවා නම් දැන් මට මේ ප්‍රශ්නේ ආවට පස්සේ මම Facebook groups තියෙනවා හිතන්නකෝ වීසා එකට ස්පෙસિෆයි තියෙනවා 190 වලට groups තියෙනවා 491 වලට ඊළඟට ඕස්ට්‍රේලියාවට ගියපු අයගේ groups තියෙනවා ඒ වගේම ඔය ප්‍රශ්නේ අහුවා දැන් මොකද වෙන්නේ කියලා ගොඩක් අය කිව්වේ ඔයාගේ ඉන්විටේෂන් එක රිජෙක්ට් වෙනවා ඔයාගේ බර්ත්ඩේ එකට කලින් ෆයිනල් ඉන්විටේෂන් එක ආවේ නැත්තම් කියලා. හැබැයි ඒජන්ට් එක්ක කතා කළාම ඒජන්ට් කිව්වා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔන්නම් ඔයාලට කතා කරලත් බලන්න පුළුවන් නිව් සවුත් වේල්ස් ගවර්න්මන්ට් එකට කියලා. ඊළඟට මම එහෙම කතා කරලත් බැලුවා. ඊළඟට ඒජන්ට් උත් කතා කරන්න try කරලා තිබ්බා එහෙම. ඊළඟට හැබැයි මගේ බර්ත්ඩේ එකෙන් පස්සේ තමයි මට ෆයිනල් ඉන්විටේෂන් එක ආවේ. එතකොට මට ඉන්විටේෂන් එක ආවේ points 90ට. ඊළඟට ෆයිනල් ඉන්විටේෂන් එකේ ගලවලා තිබ්බේ 85ට. එහෙම වුණා කියලා ඒගොල්ලෝ රිජෙක්ට් කරලා තිබ්බේ නේද? ඉතින් වීසා ප්‍රොසෙස් එකේ ගිහිල්ලා වීසා එකත් ග්‍රාන්ට් වුණා.
ඒක ඇත්තටම ප්‍රශ්නයක් වුණේ නැහැ. හරි මං හිතන්නේ අපි එහෙනම් මුළු ප්‍රොසෙස් එකම දැන් කවර් කරා කියලා. ඒ කියන්නේ ජොබ් තමන්ගේ ජොබ් එක ලිස්ට් එකේ තියෙනවද කියලා හොයාගන්න තැන ඉඳන් වීසා එක ග්‍රාන්ට් වෙන තැනට එනකන් මොනවාද අපි කරන්න ඕන ස්ටෙප්ස් මොනවාද ඊට පස්සේ බෙස්ට් ප්‍රැක්ටිසස් මොනවාද මේ හැමදේම මං හිතන්නේ අපි කතා කරා. හැබැයි කියන්න ඕන එක දෙයක් තමයි කියන්නේ අනුෂ්කවත් මංවත් මයිග්‍රේෂන් ඒජන්ට්ස්ලා නෙමෙයි මේ තනිකරම අපේ පර්සනල් එක්ස්පීරියන්සස් වලින් අපි කතා කරන්නේ. එතකොට අනුෂ්ක එයාගේ ප්‍රොසෙස් එකේ යද්දී එයාට ආපු එක්ස්පීරියන්ස් එක එයාට හිතුණ දේවල් එයාගේ වුණ මිස්ටේක්ස් එයා යූස් කරපු දේවල් ඒවත් එක්ක තමයි මේ සම්පූර්ණ එක්ස්ප්ලනේෂන් එක දුන්නේ. ඒ නිසා තමන් මොකක් හරි ඇප්ලිකේෂන් එකක් දානවා නම් අනිවාර්යෙන් තමන්ගේ පැත්තෙන් රිසර්ච් එකක් කරලා ඒ දේවල් ටික හරියට බලලා කරන්න. මේක ඒ කියන්නේ ඇත්තටම හයි ලෙවල් අයිඩියා එකක් දෙන්න මේ ප්‍රොසෙස් එක මොකද්ද කියන මොකද්ද කියලා හයි ලෙවල් අයිඩියා එකක් දෙන්න තමයි මේ ඩිස්කෂන් එක ඇත්තටම කරේ. ඒකත් ඇත්තටම ඒකත් ඔළුවේ තියාගන්න ප්‍රොසෙස් එකේ යද්දි. මම හිතන්නේ අපි හැමදේම කවර් කරා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තව මොන හරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්. ඒතර අපි දන්න දේ නම් අනිවාර්යෙන් රිප්ලයි කරන්නම් ඒකට. මං හිතනවා මුළු ප්‍රොසෙස් එකම කවර් කරා කියලා. අනුෂ්ක වාට මොන හරි ඇඩ් කරන්න දෙයක් තියෙනවද ඊට අමතරව? නෑ නේද. කොහොම කවර් කළානේ. හරි. එහෙනම් මං හිතන්නේ අපි දැන් හැමදේම කවර් කරලා තියෙන්නේ. එහෙනම් අනුෂ්ක thank you so much අද එපිසෝඩ් එකට ජොයින් වුණාට. ඔයාගෙන් සෑහෙන දේවල් ටිකක් ගත්තා. ඒ කියන්නේ මං හිතනවා සෑහෙන යූස්ෆුල් වෙයි කියලා. මොකද ගොඩාක් කට්ටිය අහපු ප්‍රශ්න ගොඩක් දේවල් මෙතනින් කවර් කරා මං. ඒ නිසා මං හිතනවා මේ හැමෝටම සෑහෙන යූස්ෆුල් ඉන්ෆර්මේෂන් ටිකක් ඔයාගෙන් ආවා කියලා. ඉතින් සෑහෙන තැන්ක්ෆුල් වෙනවා, ග්‍රේට්ෆුල් වෙනවා ඔයාගේ ටයිම් එක දීලා එපිසෝඩ් එකට ජොයින් වෙලා මේ හැමදේම එක්ස්ප්ලেইন කරාට. මං හිතනවා සෑහෙන හොඳ එක්ස්ප්ලනේෂන් එකක් දුන්නා කියලා මොලේ ඉඳන් අගට කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට සම්පූර්ණ වීසා ග්‍රාන්ට් එක වෙනකම්ම ප්‍රොසෙස් එකේ යන්න පුළුවන් ලෙවල් එකට හොඳ ඉන්ෆර්මේෂන් ටිකක් ඔයාගෙන් ආවා කියලා මං හිතනවා. ඒ නිසා thank you so much අද ජොයින් වුණාට. හරි ළඟ thank you very much invite කළාට ඔයාගේ channel එකට. මම හැමදාම බලන channel එක. thank you එකටත් එනවා. thank you. Okay, thank you.